ඔන්න එහෙනම් අපි ගිය සතියේ වෙනකොට කතා කරලා අවසන් කරනවා ආර්ථික විද්‍යාව ගැන නිර්වචන සහ ආර්ථික විද්‍යාව ගැන පිළිබඳව විවිධ ආර්ථික විද්‍යාඥයන් දක්වපු අදහස් පිළිබඳව අපි අදහසක් ගත්තා. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? එතකොට මේ ආර්ථික විද්‍යාව ගැන අදහස් බලපු ආර්ථික විද්‍යාඥයෝ කවුද නේ? හරි. එහෙනම් ඔයගොල්ලෝ ආර්ථික විද්‍යාව ගැන ගිය සතියේ කතා කරා. ගිය සතියේ කතා කරේ අපි නිර්වචන සහ ඒ වගේ ආර්ථික විද්‍යාඥයෝ හඳුනා ගැනීම. අපි පොඩ්ඩක් මතක් කරගෙන මේ පැත්තෙන් මෙමුකෝ අද දවසේ තියෙන එක. අද දවසේ තියෙන්නේ ආර්ථික විද්‍යාව ගැන අපිට මේ කොහොමද මේක සයන්ස් ඕ ආර්ට් අන්න මේ පැත්ත තමයි පොඩ අපි ස්පර්ශ කරන්න යන්නේ. හරි අපි පොඩ්ඩක් මතක් කරමු ගිය සතිවල තිබ්බ කොටස් ටික. ගිය සතිවල අපි කතා කරේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මේ ආර්ථික විද්‍යාව කියද්දී අපිට MCQ සඳහා නිර්වචන කිහිපයක්ම දෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? හිඟකම පිළිබඳ හදාරන විෂයක්. මොකද සම්පත් සීමිතයි, උවමනා අසීමිතයි. එතකොට මේ දෙක අතර ඝට්ටනයක් ඇති වෙනවා. ඒ ඝට්ටනයේ අපි කියන ප්‍රශ්නය තමයි ඒක නමක් කියන මේ ප්‍රශ්නයට හිඟකම කියලා. එහෙනම් ආර්ථික විද්‍යාව එන්නේම මේ අසීමිත උවමනාව සහ සීමිත සම්පත් අතර සම්බන්ධතාවය විග්‍රහ කරන්න. ඒ නිසා අපි කිව්වා මොකද ආර්ථික විද්‍යාව කියලා කියන්නේ හිඟකම පිළිබඳ හදාරන විෂයක් කියලා. ඊට පස්සේ ඒක පුළුල්ව අපිට කිව්වොත් දෙවෙනි එක කියනවා සීමිත සම්පතෙන් අසීමිත වුණා සපුර ගන්න ආකාරය. තවදුරටත් කිව්වොත් පුතේ ආර්ථික විද්‍යාව කියන්නේ තෝරා ගැනීම පිළිබඳ හදාරන විෂය. මොකද හිඟ නිසා හැමදේම කරන්න බෑ. හැමදේම කරන්න බැරි නිසා මොකද වෙන්නේ? අපිට එකෙන් අවශ්‍යම දේවල් විතරක් තෝරා ගන්න වෙනවා. ඉතින් ඕක තමයි අපි කියන්නේ තෝරා ගැනීම පිළිබඳ හදාරන විෂය. එතනින් එහාට යද්දී පැටියෝ අපි කතා කරන ආර්ථික විද්‍යාව කියන්නේ පිරිමැස්මක්. ඒ කියන්නේ තෝරා ගැනීමක් නැති නිසා කරන නිසා අපි දන්නවා හැම වෙලාවෙම නාස්තියක් කරන්න බෑ. ඒ නිසා පිරිමැසුම් දායක කරන විෂයක් කියලා. ඉතින් මේ වගේ MCQ කිහිපයක් විතරයි අපි කතා කරේ. අපි ඉදිරියට යද්දී ඒකේ කතා කරා ආර්ථික විද්‍යාවට විවිධ ආර්ථික විද්‍යාඥයෝ දුන්නානේ අද මේ නිර්වචන ඔබ ඒ ගිය සතිය ඉගෙන ගත්තා. ඒ සියල්ලම සමස්තයක් කරලා වර්තමානයේ වෙද්දී ඔය ආර්ථික විද්‍යාවේ පළවෙනිම කාල සීමාව අපි ගත්තොත් පැටියෝ ආර්ථික විද්‍යාව හැදින්නුවේ දේශපාලන විද්‍යාවේ අනුප්‍රභේදයක් විදියට. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව ඒවකට ග්‍රීක ශිෂ්ටාචාරය තුල ඉතාමත් ප්‍රචලිතයි. කියන්නේ දේශපාලන විද්‍යාව දේශපාලනය කියන දේ ඉතාමත් උගතුන් බුද්ධිමතුන් හදාරපු විෂයක්. එතකොට එදා ඔය කියන ග්‍රීක ශිෂ්ටාචාරය තුල දේශපාලන විද්‍යාව දේශපාලන ආර්ථික විද්‍යාව ඔන්නෝම අනුප්‍රභේදයක් තමයි තිබ්බේ දේශපාලන ආර්ථික විද්‍යාව. හැබැයි පසුකාලීනව තමයි පුතේ මේ ගොඩක් වෙලාවට ඔය අපි කතා කරපු ලයනල් රොබින්ස්ලා වගේ කට්ටිය තමයි පසුකාලීනව. අපි කතා කරන්නේ ලයනල් රොබින්ස් නේද? ඒ ලයනල් රොබින්ස්ලා වගේ කට්ටිය තමයි පසුකාලීන මේ වෙනමම ආර්ථික විද්‍යාව දේශපාලනයෙන් වියුක්ත වෙච්ච වෙනම පිරිසිදු ආර්ථික විද්‍යාවක් විදියට වෙන් කරලා ගත්තා. වෙනමම විෂය පතයක් විදියට ඒගොල්ලොන්ගේ නිර්වචන තුල වෙනවා. ඉතින් ඒ සියල්ලම නිර්වචන ඒකාබද්ධ කරලා තමයි අපි ගත්තේ විකල්ප භාවිත සහිත හිඟ සම්පත් වලින් මිනිස්සු වමනා සපුර ගන්න යනකොට මිනිස්සු තෝරන්නේ කොහොමද? සහය තෝරා ගැනීම කරද්දී යම් දේවල් අහිමි වෙනවා. ඒ නිසා අපි කියන එක අවස්තික පිළිවෙල එහෙම නැත්නම් රටේ ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳ හදාරන විෂය. එතකොට මේ පිළිබඳ හදාරන විෂය ශේෂ්ත්‍රයන් කිහිපයක් ඔස්සේ විතරයි බලන්නේ. හැම ශේෂ්ත්‍රයක්ම බලන්නේ නැහැ. ආර්ථිකවල මෙන්න මේ ශේෂ්ත්‍ර ටික විතරයි බලන්නේ. මොනවාද? නිෂ්පාදනය කිරීමේ ශේෂ්ත්‍රය, බෙදාහැරීමේ ශේෂ්ත්‍රය, පරිභෝජනය කිරීමේ ශේෂ්ත්‍රය සහ හුවමාරු කිරීමේ ශේෂ්ත්‍රය. හරිද? මෙන්න මේ ශේෂ්ත්‍ර වල තමයි පුතේ අපගේ කතා බහ මේ දිවගෙන යන්නේ. පැහැදිලිද? එතකොට අපි ගිය සතිවල ඕවා කතා කරා. මම මේ මතක් කිරීමක් කරන්නේ අද දවසට පොඩි සූදානමක් විදියට. ඉස්සරහට යනකොට අපිට කතා කරා විවිධ ආර්ථික විද්‍යාඥයෝ. මම ටක් ගාලා විතර මේකනේ යනවා. ඇඩම් කිව්වේ බිනිසා ධනය පිළිබඳ හදාරන විෂය. ධනය පිළිබඳ හදාරනදී ධනය උපයන ධනය වැය කරන ආකාරය ගැන තමයි කතා කරේ. ඒතර ඇඩම් පෙන්නනවා ශ්‍රමයට වැටුප භූමියට බදුකුලිය ප්‍රාග්ධනය පොලිය සහ ව්‍යවසායකත්වයට ලාභ කියන දේවල් ටික තමයි මිනිස්සු උපයන ධනය උපයන සහ ධනය යදම් කරන්නත් තියෙන්නේ ඕනෑ මාර්ග ටිකම තමයි කියලා අපි ගිය සතියේ කතා කරා. ඊට පස්සේ මොනවාද? ඇල්ෆර්ඩ් මාෂල් ව්‍යාපාර ජීවිතය තුළ හැසිරෙන ආකාරය. ඊට පස්සේ ලයනල් රොබින්ස් එයා තමයි පළවෙනි වතාවට අපිට සම්පත් සහ උවමනා අතර නිර්වචනයක් දෙන්නේ. ඊට පස්සේ සමාජ විද්‍යාව සමයන මේ ආර්ථික විද්‍යාව ගැන නොබෙල් ත්‍යාගය දිනාගත්ත නොබෙල් ත්‍යාගය දිනාගත්ත පෝල් සමර්සන් වගේ ආර්ථික විද්‍යාඥයෝ කිව්වා අර කියන පැතිකඩ හා සම්බන්ධ නිෂ්පාදන බෙදාහැරීම ඔය වගේ ශ්‍රේෂ්ඨත් ආර්පේ නිර්වචනයේ තිබ්බ අර ශ්‍රේෂ්ඨ ගැන අදහස දුන්නේ මේ කියන පෝල් සමර්සන්. අවසානයේට පුතේ සාර්වත්‍රික විද්‍යාව කියන අද දවසේ ඔයගොල්ලෝ කතා කරන එක හරියද? මට සමහර වචන පිට වෙනවා. ඒ වචනවල තේරුම් අද දවසේ ඔයගොල්ලෝ තේරුම් ගනි. ඉතින් මේ කියන ජෝන් මේනාඩ් කෙන්සින් තමයි අපි කියනවා නිකන් අර යල්පන කියපු ආර්ථික විද්‍යාව වෙනුවට පොඩක් පණ ගස්සනවා. ඔයා මම අද ඉගෙන ගන්නවා නම් යම් දෙයක්
ගොඩාක් ඉම්ප්‍රූව්මන්ට්ස් ගොඩක් කරපු කෙනෙක් තමයි මේ ජෝන් මේනට් කියන කෙනා. 1920 1930 දශකවල මෙයා ඊටමත් බාරදූර කාර්යයක් ආර්ථික විද්‍යාවට කරපු චරිතයක්. හරිද? ඉතින් මෙයා කියන්නේ හුදෙක්ම මේක දර්ශනයක් එහෙම නැත්නම් මතයක් විතරක්ම නෙවෙයි. මේක එහාට ගියපු මේ විසඳුම් දෙන මෙවලම් කට්ටලයක්. කියන්නේ ටූල්ස් බොක්ස් එකක් වගේ කියලා තමයි මෙයා කිව්වේ. ඉතින් ඔන්න එහෙනම් ඒ විදිහට අපේ කතා බහ ගියානේ. එහෙනම් අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ ඊට එහාට ගියපු කොටස් ටික ගැන. හරි අපි එහෙනම් කතාව පටන් ගමු. එහෙනම් අද දවසේදී මේ ඉන්න ළමයි ටිකකින් යමු. ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? මේ කියන විද්‍යා විෂයක්ද කලාවක්ද කියන එක තමයි අපි දවසේ බලන්න යන්නේ මුලින්ම. හරිද? ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කලාවක්ද? හරි. ගන්න එහෙනම් ප්‍රශ්නේ මුලින්ම ගන්න පුතේ. ආර්ථික විද්‍යාව විද්‍යා විෂයක්ද කලා විෂයක්ද? ආර්ථික විද්‍යාව විද්‍යා විෂයක්ද කලා විෂයක්ද? ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද? ගන්න මාතෘකාව ආර්ථික විද්‍යාව විද්‍යා විෂයක්ද කලා විෂයක්ද? ආර්ථික විද්‍යාව විද්‍යා විෂයක්ද කලා විෂයක්ද? හරි. හරි දැන් ඔයාලා හිතන විදිහට ආර්ථික විද්‍යාව කියන්නේ සයන්ස් සබ්ජෙක්ට් එකක්ද? එහෙම නැත්නම් ආර්ට් සබ්ජෙක්ට් එකක්ද? එහෙම ඔය එකක්වත් නෙවෙයි කොමර්ස් එකක්. කොමර්ස් සබ්ජෙක්ට් එකක්. උනේ නෑ ආර්ට් එක කට් කරන්න පුළුවන් ඒ නිසා ආර්ට් සබ්ජෙක්ට් එකක්. හරි මට කියන්න ආර්ථික විද්‍යාව කියන්නේ විද්‍යාවක්ද කලාවක්ද? මම ඔබගෙන් ප්‍රශ්නය අහන්න කැමතියි. මම කැමතියි ඔයාලගේ ආන්සර්ස් කොහොමද කියලා දකින්න. ඉන්බොක්ස් එකට එවන්න බලන්න ඕන මම ඔයාලට කියලා දෙන්න කලින් ඔයාලා හිතන දේ මම දැනගන්න කැමතියි. මොකද්ද? ආර්ථික විද්‍යාව කියන්නේ සයන්ස් එකක් වෙන්න නැතිද? එහෙම නැත්නම් ඒක ආර්ට් එකක් වෙන්න නැතිද? ආර්ථික විද්‍යාව විද්‍යාවක්ද කලාවක්ද? තරුෂි, අනූබා, යුෂිනි, පසිදු, දිල්ෂාන් ළමයි ආර්ථික විද්‍යාව කියන්නේ සයන්ස් එකක්ද? එහෙම නැත්නම් ආර්ට් එකක්ද? ඔව් උත්තරේ එනවා. අනිත් දරුවෝ මට YouTube එකේ ඉන්න දරුවොත් ඔහොමම දාන්න පැටියෝ. YouTube එකේ ලයිව් කිහිප දෙනෙක් ඉන්නවා. ඉන්න දරුවෝ ටික ටක් ගාලා දාන්න. මට YouTube එකේ ඉන්න දරුවොත් ඔහොමම දාන්න පැටියෝ. YouTube එකේ ලයිව් කිහිප දෙනෙක් ඉන්නවා. දරුවෝ ටික ටක් ගාලා දාන්න. YouTube එකේ දරුවෝ ටිකක් දාන්න ඔහොමම හරි. උත්තර එනවා. අනිත් දරුවෝ ටික ටක් ගාලා දාන්න. හරි. අනූබගේ උත්තරේ තරුෂි හිතන්නේ ඉකොනොමික් කියන්නේ සයන්ස්ද නැත්නම් ආර්ට්ද? ඉකොනොමික් සයන්ස් එකක්ද ආර්ට් එකක්ද? හරි. උත්තරේ එනවා. අනූබ ඕකේ. අපි යමු කතාවට එහෙනම්. දැන් හරිනේ. දැන් මෙහෙමනේ බා. දැන් උගේ පස්සපැත්තේ තියෙනවනේ විද්‍යාව කියලා. පස්සපැත්තේ විද්‍යාව කියලා තියෙනවා කොහොමත් ඒක විද්‍යාවක්ම තමයි. හරිද? ආර්ථික විද්‍යාව. හැබැයි අපි ඒක කියද්දි කියන්න ඕනි විදිහක් තියෙනවා. හැබැයි මම මෙතන ශ්‍රී ලංකාව තුල බොහෝ ගුරුවරු උගන්වනවට වඩා වෙනස් මාවර්තයකට මම යනවා. ඒ කියන්නේ මම මෙහෙමයි විභාගෙට ලියන්න ඕනි විදිය මම කියන්න. හැබැයි පැහැදිලි කිරීමේදී මට බොරු කරන්න බෑ. සහ මම අර්ධ වශයෙන් දැනුම දෙන්න කැමතිත් නැහැ. සහ මම නොදන්නවවත් නෙවෙයිනේ. දන්න දේ මම ඔබට කියන්න ඕනි. සහ මතවාද සහ අඩුපාඩු තියෙන්න බෑ. සමහර කට්ටිය මේක උගන්වන්නේ ඔව් ඔබ කියනත් වගේ මේක සයන්ස් එකක් විතරයි ආර්ට් එකක් නෙවෙයි කියන තමයි අපි ඉන්නේ. හරිද? සයන්ස් එකක් විතරයි. ඒ කියන්නේ මොකද්ද? විද්‍යාවක් විතරයි. මේක කලාවක් වෙන්න බැහැ කියන තැන තමයි ඉන්නේ. හැබැයි ඔබට සමහර වෙලාවට ලංකාවේ අතිවිශිෂ්ට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාගේ ප්‍රාන්තිය තුල මේක උගන්වනවා. ඔව් මේක කලාවක් සහ විද්‍යාවක් කියන දෙකම. සහ ලංකාවේ අතිබහුතර ගුරුවරු උගන්වනවා මේක කලාවක් නෙවෙයි විද්‍යාවක් විතරයි. ඒතර සර් උගන්වන්නේ මොකද්ද? මම ওই දෙකම උගන්වනවා. හරිද? මම ඒක මෙහෙමයි. මම ඔක උගන්වද්දී අපිත් ප්‍රශ්න එනවනේ පුතේ. ඒකට කවුද හරි කවුද වැරදි මේක කිය. ඇත්ත කතාව මේකයි. ආර්ථික විද්‍යාව තුල හරිද පුතේ? ආර්ථික විද්‍යාව විශේෂ ශාස්ත්‍රය තුල ආර්ථික විද්‍යාව කියන කට්ටිය ඔයගොල්ලෝ දන්නවනේ දැන් ගිය සතියේත් කතා කරා විවිධ ආර්ථික විද්‍යාව මත මේව මත දෙන්නේ හරිද
එතකොට පැහැදිලි කිරීම, විග්‍රහ කිරීම. ඒ විග්‍රහ කිරීම තුළ එක ආර්ථික විද්‍යාඥයෝ කොට්ටාසයක් ප්‍රබලව කියනවා මේක කලාවක් වෙන්න බෑ. මොකද හේතු මම දැන් කියන්නම්. මොකද කලාවක් වෙන්න බැරියයිද කියන තර්කය මම කියන්නම්. සහ තව කට්ටියක් ඉඳගෙන කියනවා ඒගොල්ලෝගේ විග්‍රහය හැටියට කලාව මෙන්න මේ විදිහේ කලාව කියන්නේ මෙන්න මේ වගේ අර්ථකථනයක් ඒගොල්ලෝ දෙනවා. සහ ඒ අර්ථකථනය තුළ ඒගොල්ලෝ පෙන්නනවා මේක කලාවක් වෙන්නත් පුළුවන් කියන වගේ. අනේ සර් එතකොට අපි කන්ෆියුස් නේ. නෑ. ලංකාවේ ගුරුවත් පොතේ සහ විෂය නිර්දේශයේ පිළිගන්න දේනේ අපි කියන්න ඕනේ. එතකොට මම ඔබට ලෝකයේ මතවාද දෙකම පෙන්වන්නම්. අපි කියන්නේ කලාවක් නෙවෙයි කියන තැන ඉඳගෙන තමයි විභාගයට ප්‍රශ්නයක් අහුවොත් ලියන්න ඕනේ. හරිද? පැහැදිලිද? ඒ නිසා ඔයාලා කවදා හරි වෙන පොතක් බලුවොත් වෙන මොකක් හරි වෙබ්සයිට් එකක මොකක් හරි දෙයක් ආටිකල් එකක් බලුවොත් මේ ඩිවෝනියා බොරු කියනවා කියලා හරි ඔයාලට මනසට තර්කානුකූල දෙයක් ආවොත් හරි ඒවා නිකන් බය වෙන්න එපා. මම දෙපැත්තම පෙන්නන්නේ ඒකයි. දැනුම නැතුව හෝ නොදැන උගන්නනව නෙවෙයි. දන්නවා මේක බොහෝ වෙලාවට ලංකාවේ අනිත් ගුරුවරු දන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ මේක කලාවක් වෙන්න විදිහක් නෑ. මේකයි ඇත්ත කතාවේ පොතේ තියෙන එකනේ. ඒතොර ඒගොල්ලෝ කියවලා තියෙන එක පොතයිනේ. එක පොතක් කියවුවට පස්සේ කොහොමත් ඒ පොතේ විදිහට තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා පොත් හැම පැත්තම කියවලා බලන්න. හැම මතයක්ම බලන්න. ඉතින් බලමු මම ඔයාලට කියලා දෙන්නම් දෙපැත්තම. හැබැයි ලියන්න ඕනේ විද්‍යාවක් විතරයි කලාවක් නෙවෙයි කියන තැන ඉඳගෙන. මොකද අපි ලියන විභාගයට අනුකූල විදිහට තමයි අපි ඉන්න ඕනේ. හරිද? හරි අපි යමු කතාව. මොකක්ද මේ කලාවක් කියලා කියන්නේ? මොකක්ද මේ විද්‍යාවක් කියලා කියන්නේ? හරිද? හරි මෙහෙම කියමුකෝ. මම මුලින්ම එන්නම්කෝ මේකට එන්න පැටියෝ. දැන් කලාවක් කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කියවන්න මොකක්වත් යන්නේ නැහැ. කියවන්න මොකක්වත් යන්නේ නැහැ. ඉස්සෙල්ලා මම කියලා දෙන්නම්කෝ. ඉස්සෙල්ලා ඔයාලා ඉංග්‍රීසියෙන් ලියා ගන්න පුතේ. මේක විද්‍යාව ආර්ථික විද්‍යාවක් විද්‍යාව විෂයක්ද කලා විෂයක්ද? is economics science or art? ඒකත් දාගන්න ටක් ගන්න ඉංග්‍රීසි වලින්. is economics science or art? හරිද? හරි. දැන් අපි යමු කතාවට. ආර්ථික විද්‍යාව සයන්ස් එකක්ද ආර්ට් එකක්ද කියන තැනදී මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මම මුලින්ම කතා කරන්නේ ආර්ට් එක ගැන. හරිද? ආර්ට් එක ගැන. මම මේ මුලින්ම කියන්නේ ආර්ට් එකක් නොවෙන්න හේතුව කියන පැත්ත ඉදගෙන. හරිද? අපිට ඕනේ එකනේ. ආර්ට් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන සින්දු විවිධ සින්දු තියෙනවා. හරිද? විවිධ සින්දු තියෙනවා. දැන් කලාව කියන්නේ සින්දුවක්. එහෙම නැත්නම් චිත්‍රයක්. එහෙම නැත්නම් නර්තනයක්. එහෙම නැතිනම් මියුසික් එකක්. හරි? එහෙම තාලයක්, අනුවාදයක්. මොකක් හරි රසවින්දනයක් කියන එක තමයි මේ කලාව කියලා කියන්නේ. මම කියන එක තමයි ආර්ට් එක කියන්නේ මොකක් හරි රස ආස්වාදයක්. එතකොට අපි මෙහෙම හිතනවා. ආන්දරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති. ඔක් අහද්දී අපි අර නිකන් සාමාන්‍යයෙන් විදිනවා කියලා නෙති. ඒ කියන්නේ අපි කාට හරි පුළුවන් ඒක තමන්ගේ විදිහට විදින්න. ඒ කියන්නේ ලස්සනට වේ. හැබැයි ඔක බූට් එකක් කාලා හරි වැලේ වැල් නැතුව හරි පොළවේ පස් කන්න අහගෙන ඉන්න කෙට්ට නම් මේ වෙලාවේ ඒක හැදි නිකන් සුදුදු ඌට ඇඩෙන්න පුළුවන් ඒක අහලා. මං කියන එක තේරුණාද? අන්න ඒ වගේ එකම ගීතය මේ වෙලාවේ මට හද්දී සමහරවිට විරහාවක් වෙන්න පුළුවන්. මට නිකන් අර බූට් පදනමේ ඉන්න පුළුවන්. යුෂිනේට පොඩි ආතල් එකක් තියෙන්න පුළුවන් ඒකේ. හරිද? එච්චර ඕනේ නැහැ. මම බලන්න මෙහෙම කියනවා. ඔයාලගේ පරපුරේ ලස්සන ගීතයක් තියෙනවා. අර තියෙන්නේ අඳුරේ ගිලි තනි වීලා මේසේ නාලන්නිතින් සුඳුරි මගේ. අහලා තියෙනවද ඒක? නොසිතා සීතා අහලා තියෙනවනේ. නදීමාල්ගේනේ. ඔය සින්දුවේ හරිද? දැන් ඔයගොල්ලෝ දැකලාදී වෙඩින්ස් වලත් එහෙම නැත්නම් මඟුල් ගෙවල් වලත් හරි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් දානවා. නොසිතා සීතා අතීතේ කතා විදුනාට මනි මේකලා අර මනමාලිව ඉස්සරහට අරගෙන නටන. පිළිගන්නේ මගාව නටනවා දැන්. අපේ කවුද වෙඩින් එකේ අර සර්ප්‍රයිස් කරන කට්ටිය නටනවා. හරිද? දැන් ඔබ දන්නවද වෙඩින් එකේ හරි නටලා ගැම්මට යනවා. මනමාලියත් ඇවිල්ලා ගංගා තරංගා. හරිද? හැබැයි ওই ගීතේ තේරුම දන්නවද? ඔව් මගුල ගහලා යන්නත් පුළුවන් සමහර වෙලාවට. අම්මලා එහෙම නැගිටලා යන්න පුළුවන් මෙන්න මෙහෙවරක් යන්න කියලා. හරිද?
ඔය ගීතේ තේරුම අපි දැන් අහන්නම් වානේ අහන්නේ. කවුරු හරි මේ සින්දුවේ තේරුම දන්න කවුරු හරි ඉන්නවද? අනුබ, වසිදු, කවුරු හරි තරුෂි, යුෂිනි. අහලා තියෙන මේ ආසල්ලගේ අහලා තියෙන කවුරු හරි තේරුමෙන් අහලා තියෙනවද? මේ ගීතය අහලා තියෙනවනේ. තේරුමෙන් අහලා තියෙනවද? දැන් මම මේ කලාවක් කියන එක තේරුම් කරන්න යන්නේ. තේරුම දන්නවද අනුබ? තේරුම දන්නේ නැහනේ. අහලා තියෙනවද ඔක්කොම වලින්? අහලා තියෙනවද තේරුම දන්නේ නැහැ. හ්ම්. දන්න කවුරුත් නැහැ වගේ. හරි හරි. හරි. ඔක්කොම නැහනේ. ඕකේ තේරුම තියෙන බං මේක. හරිද? අඳුරේ ගිලී තනි වීලා මෙසෙන් නාඩන් ඉතින් සොඳුරී මගේ. කියන්නේ අඳුරක ගිනනවා කියලා කියන්නේ මේ හරි ආතල් කෙනෙක් කියන නෙවෙයි මේ කියන්නේ අන්ධකාරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් එපා වෙච්ච ප්‍රශ්නයක් කියන එකනේ. ප්‍රශ්නයක ඉන්න කෙල්ලෙක්ව ආමන්ත්‍රණය කරලා කොල්ලෙක් කියන කතාවක්. අඳුරේ ගිලී තනි වීලා මෙසෙන් තනි වෙලා ඉන්න කෙනෙක්. කියන්නේ කවුරුවත් නැති සහ අඳුරේ ඉන්නේ. කියන්නේ ආලෝකයක් නැහැ කියලා කියන්නේ මොකක් හරි වැරදීමක් මොකක් හරි අන්ධකාරයකට ගියපු කෙනෙක්නේ. ප්‍රශ්නයක් සහ වියුල් භාවයක ඉන්න කෙනෙක්. තනි වෙලා ඉන්න කෙනෙක්. හරිද? ඒ වගේම නාඩන් ඉතින් කියලා ආයාචනාවක් කරනවා කියන්නේ ඒ කියන්නේ මේ වෙලාවේ අඩ අඩ ඉන්න කෙල්ලෙක්. හරිද? නොසිතා සිතා අතීතේ කතා. එතකොට දැන් මේ පේනවා. හරිද? පේනවා මේ අඩන්න හේතුව දැන් විච්ච දෙයක් නෙවෙයි. ඉස්සරලා විච්ච මොකක් හරි අත්තරදීමක් හරි මොකක් හරි ප්‍රශ්නයක හේතුවක් නිසා වර්තමාන පසුතැවීමක ඉන්න කාන්තාව. හරිද? මොකද ප්‍රශ්නේ කියලා කියනවා. විදුනාට මණිමේකලා. මණිමේකලාව දැන් වැඩි හිටි ළමයිනේ නේ. මණිමේකලාවක් කියලා කියන්නේ රජවරු සාමාන්‍යයෙන් යුද්ධයට යනකොට තමන්ගේ බිසවගේ මේ ඉන්න ප්‍රදේශය තුල පළදවාගෙන යන මේකක්. රජතුමා එන්න කලින් අන්තපුරයේ කිසිම කාන්තාවකට ලිංගික හිරවැරයක් වෙන්න බෑ. මොකද ඒක රජතුමා තමයි ලොක් කරලා යන්නේ. හරි මණිමේකලාව සාමාන්‍යයෙන් ඉන ප්‍රදේශයේ සහ ලිංගිකත්වය ආවරණය කරලා ඔය යන මේක. හරිද? ඒතර මණිමේකලාව බිඳනවා කියලා කියන්නේ ව්‍යංගාර්ථයෙන් කියලා කියන්නේ. ඒක බිඳනවා කියන්නේ මොන ස්ථානයටද ලං වෙන්නේ කියලා දන්නවනේ. හරි. ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන්නේ මොකද්ද? මොනවාම හරි පෙර වරදක් නිසා ලිංගිකත්වය එහෙම නැත්නම් කුළුදුල් භාවයේ ගිලිහිච්ච ගෑනු කෙනෙක්. සාමාන්‍ය සමාජය තුළ එහෙම කෙනෙක්ව බාර ගන්න කැමතිද? සාමාන්‍ය මතවාද ගොඩක් තියෙනවානේ. ඔව් හරියන්නේ නැහැ. මේ කෙල්ල හරියන්නේ නැහැ. මේ කෙල්ලගේ කුළුදුල් භාවය නැහැ. පිරිසුදු නැහැ. ඔහොම කියලානේ කියන්නේ කසාදයක් බදින කියන්නේ. හැබැයි මේ පිරිමියා කෙල්ලට කියන්නේ නොසිතා සිතා අතීතේ කතා බිදුනාට බලිමේ කළා පිළිගන්නේ මා නුඹ සීතාවියසේ. සීතාවියක් කියලා කියන්නේ ඔබ දන්නවා සීතා ලංකාවේ රාවණත් එක්ක රාවණ උස්සගෙන ඇවිල්ලා ගුහාවේ තියාගෙන හිටියත් හරිද මොකද්ද කරන්නේ? රාම ලංකාවට ඇවිල්ලා සීතාව ඉන්දියාවට අරන් යනවා යුද්ධ කරලා. අරන් ගියාට පස්සේ රාමත් ඕනේ නැති කතාවක් අහනවා සීතාගෙන්. මොකද්ද? සීතා මේ ඔය අයිති රාවණත් එක්ක ගුහාවේ හිටියානේ. අනේ මන්ද ඉතින් ඔයාගේ ඉතින් මට නම් කියන්න දෙයක් නැහැ. අම්මලා අහනවා මේ වගේ පතිවත තියෙනවද දන්නේ නැහැ කියලා. හරිද? ඔයලා තමයි සීතා කියන්නේ ගහපන් මේ දරසෑයක් මම ඕක උඩින් ගිහිල්ලා පෙන්නන්නම් මම පිච්චෙන්නේ නැහැ මගේ පතිවත ඇත්තනම් කියලා. එහෙම කියලා තමයි ඊට පස්සේ සීතා ගිනි ගොඩ වලින් ගිහිල්ලා පෙන්නුවේ. එතකොට සීතා කියන්නේ පතිවෘතාව රැකගත්තා කියලා එකෙන් ඔප්පු වුණා. දැන් උඹලා ওই පතිවත රැකගන්න කියලා ගිනි ගොඩ උඩින් යන්නේ. පන්තිවල පිච්චුනොත් පතිවතක් නැහැ උඹලත් නැහැ. ඒ නිසා මෙතන මම කියන්න උත්සාහ කරන්නේ ගීතයේ අර්ථය. හරිද? ගීතයේ අර්ථය. එතකොට ගීතයේ අර්ථයක් දැන් බලන්න. ඕගොල්ලෝ ඇහුවේ තාල ශබ්දයටනේ. හැබැයි ওই ගීතය තුල ඔබට දැන් අද ඉඳන් මම මේ තේරුම කිව්වට පස්සේ දැන් මේ කතාවත් ඔබට හැමදාම මතක් වෙයි ඔකත් එක්ක ඈ. මේ ගීතය තුල තිබ්බේ කොච්චර දුක්ඛිත සහ කුළුදුල් ප්‍රේමවත් ඒ කියන්නේ ප්‍රේමයේ තියෙන නිකලල් භාවයක් ගැන පිළිගන්න බෑ නුඹ සීතාවසේ. හරිද? සීතාවියක් වගේ පිළිගන්න කිලිටි විච්ච අත්වැරදීමක් විච්ච ගැහැණි කෙනෙක්ට අත දෙන්න කැමති පිරිමියෙක් නුරා වසන්තේ. හරි? නුරා වසන්තේ නුරාගය කියන්නේ රාගයට නැති රාගයෙන් තොරවිච්ච ආදරය නුරාගය කියලා අපි කියනවා. හරි? නුරා වසන්තේ. එහෙනම් නුරාගයක් එක්කෙන කෙල්ලගේ ජීවිතය. ඒ කියන්නේ රාගය සමහර වෙලාවට ඔය වගේ වරදක් වෙච්ච ගෑනු ළමෙක්ව ඊළඟ කොල්ලත් යූස් කරන්නේ ඒ දෙයටම තමයි. හැබැයි මේ කෙල්ලව ඒ කොල්ලා නුරාගයෙන් යුතුව වස්සානයකට අරගෙන යනවා. සින්දුවේ ටයිටල් එක නුරා වසන්තේ. හරිද? ඉතින් ඒ නිසා තමයි පුතේ මම ওই සින්දුවේ තේරුමක් කියන්න උත්සාහ කරේ. ගීතය සමග ඔබට තියෙන්නේ විවිධ අත්දැකීම්. හරිද? ওই ගීතේ තේරුම අහලා කෙනෙක් වෙනම විදිහයි. හරිද? අර මම කිව්වේ වෙඩින් එකේ ලස්සනට එහෙම නටනවා. හැබැයි ඒගොල්ලොන්ට ඒක තියෙන්නේ වෙනම අත්දැකීමක්. ඒගොල්ලෝ විදින්නේ තාලය. ඒගොල්ලෝ විදින්නේ වෙනම ස්වරයක්. හැබැයි ගීතයට තියෙන්නේ වෙනස්ම තැන. හේතුවක් නැතත් ඒක විදින ඔබ. කොටින්ම
ඔබ වෙනම හින්දි ගීත පවා විදිනවා. ඒ කලාව තුල ඔබට ආමන්ත්‍රණය කිරීම. හරිද? එතකොට ඔබ hina වෙන සමහර ගීත නිසා ඔබට අර මේ දවස්වල තියෙන අපත්තේ තෙයි අපාතියේ ඒක හරි ඔබ hina වෙනවා. නමුත් ඒ තුල තියෙන කලාව නිසා, ඒ කියන්නේ ඒ තියෙන ශබ්දය ඔබ විඳිනවා. ඒ රසය ඔබ විඳිනවා. හැබැයි ඔබට හේතුවක් නැහැ. ඇයි මං ඒකට hina? අපාතියේ අපත්තේ hina වෙන ඔබට හේතුවක් නැහැ. එහෙනම් හේතුවක් නැතුවත් ඔබගේ ක්‍රියාව ඔබ දෙනවා. එහෙනම් කලාව උකාලී. අන්න එහෙම දෙයක්. ඒ කියන්නේ කිසිම විදිහක හේතුවක් නොමැති වුණා. ඒ කියන්නේ රීසන් එකක් නොතිබා ඔබ ඒක විදින්න හරිය. ඒ කියන්නේ ඒක ඵලයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. හරිද? සම්බන්ධයක් නැහැ. ඇයිවා නට? ඇයිවා සමහර වෙලාවට මේක තියෙන්නේ අර හින්දි දෙමළ ගී සින්දු හැමහන තු හිරේ අන්න දැන් අපේ උන් අඬනවා ඒක. හරි. ඒ කියන්නේ ඔබට ෆීල් වෙලා තියෙන එක. එහෙනම් හේතුවක් නැතුව. ඔබට ඒකේ ඵලය. හරිද? ඔබට සම්බන්ධතාවය නොදක්වන මේ සම්භාරය. ඒකම හැබැයි ඒක විධිමත්. හරි ස්වර තන්තු එකට ගැලපෙලා. හරි ඒක විධිමත් භාවය ප්‍රකාශය. හරිද? ඒ නිසා ඔබට ඒ සින්දුව සමහරවිට මට අපිරිය හිතේ තියෙන්න පුළුවන්. ඔබ ඒක රස විඳිනවා. හරිද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා එකම චිත්‍රයක් සමහර තියෙන චිත්‍ර තියෙනකොට පුනේ ඩබල් මීනින්. ඩබල් මීනින් කියලා කියන්නේ මොකද්ද? එක්කෙනෙක් බලපු ගාම තියෙන එක විදිහක අර්ථයක තියෙන රූපයක්. තව දරුවෙක් මේ කෙනෙක් එක බැලුවොත් ඒ මිනිහට තියෙන්නේ ඒ රූපය ASCII හැංගිච්ච තවත් රූපයක් පේන එක. මට එහෙම රූපයක් මෙතන හොයාලා අද දාගන්න වෙලාව නැති වුණා. අපිට ඕනම් බලන්න පුළුවන් එහෙම එකක් ගියොත් ඩබල් අයිඩියාස් තියෙන. හැම ඩබල් නෙවෙයි ට්‍රිපල් අයිඩියාස් තියෙන ඒවා. හරිද? ඔබ මං කියද්දි මතක් වෙලා ඇති ඔබට ඒවා තියෙන්නේ නැති සමහර පොත්පත්වල. කියන්නේ ආර්ට් එකක් කියලා කියන්නේ රස වින්දන සහ ඔවුන් දකින ඔවුන් අර්ථකථනය කරන විදිය. ආර්ථික විද්‍යාව කිසි විටක එහෙම එකිනෙකාට වෙනස් අර්ථකථනයන් තියෙන විදිහක් නැති වෙන භාවයක් කියලා තමයි මේ ආර්ථික විද්‍යාඥ ප්‍රජාව කියන්නේ. හරිද? කලාවක් වගේ ආර්ථික විද්‍යාව එහෙම තනින් තනට වෙනස් වෙන්න බෑ. මේක සයන්ස් එකක්. මේ හැසිරීම අධ්‍යයනය කිරීමක්. තියෙන දේ අපි අධ්‍යයනය කරන්න ඕනි. සහ මේක යම් රීසන් එකක් ඉෆෙක්ට් එකක් නිසා මේකක් එන්න ඕන. අවුට්පුට් එකක් එන්න ඕනේ. ඉෆෙක්ට් එකක් සිංහලෙන් කිව්වොත් යම් හේතුවක් නිසා එළියට ආව ඕනිම විද්‍යා විෂයකින් අපි බලන්නේ දෙයක් විච්ච නිසා මේක උනේ කොහොමද කියලා. යම් සාධකවල බලපෑම් නිසා. ආර්ථික විද්‍යාවේ දැන් උදාහරණයක් විදියට බඩු මිල ඉහළ ගියා. ඒක හේතුවක් නැතුව මට හිතුණා මම නැග්ගා. එහෙම දෙයක් නෙවෙයිනේ. මට හිතුණා මම නැග්ගා. ඔය කැම්පස් එකේ හරිද? හරිද? අහන්නකෝ. ඔය කැම්පස් කාලේ ඔය කලාවක් කියන එක පුතේ එහෙම රීසන් එකක් නැතුව හැම සිද්ධ වෙන්න පුළුවන්. ඵලයක් හේතුවක් අතර සම්බන්ධයක් නැතුව වෙන්න පුළුවන්. හැබැයි විද්‍යාව කියන එකදී එහෙම වෙන්න බෑ. මොකක් හරි සාධක බලපෑමක් නිසා විද්‍යාවේ ඒ ඵලය ඇති වෙන්න ඕනි කියන තැන තමයි එන්නේ. දැන් කැම්පස් කාලේදී හරිද? කැම්පස් කාලේදී අපි සාමාන්‍යයෙන් ඔය රැග් එක තියෙනවනේ. රැග් එකේ කාලේදී ඔය සාමාන්‍යයෙන් ඔය මට මතකයි එක දවසක් මේ මට කිව්වා ඔබ ඉස්සරහට ගිහලා සින්දුවක් කියලා හයියෙන් කෑ ගහපන් කියලා. මං ගිහිල්ලා ඉතින් හයියෙන් කෑ ගහුවා. ඊට පස්සේ ඔය ඉන්න බලන සිකියුරිටි මේ කියන්නේ මාෂල්ලා කියලා කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ඒක විනය බාර නිලධාරීන්ගේ ඇවිල්ලා ඇයි දැන් කවුද කිව්වේ ඔහොම කෑ ගහන්න කියලා. එතකොට කියන්න ඕනේ කැම්පස් එකේ පළවෙනි රූල් එක තමයි පාවා නොදීම. හරිද? හරි ගොම් පාට්ටි තියා. කියන්නේ මොකක්ද දන්නවද? මට හිතුණා මං කෑ ගැහුවා. දැන් මොකෙක් හරි බට්ටෝ පයින් වගේ හිටපක් මොකෙක් හරි හන්ද කාලගෙන හාවගේ පය. ඇයි ඔහොම පණි කවුද කිව්වේ? නෑ මට හිතුණා මම පැන්නා. හරිද? ඉතින් ඔය වගේ ගොම් පාටේ එහෙම නෑ යම් හේතුවක් තියෙන්න ඕනි හැම දෙයකම. කලාවක එහෙම තමයි. කලාවක එහෙම රීසන් එකක් නැහැ. ඔයාට හිතුවා ආඩුව. අර මං කිව්ව එක තමයි අපත්තේ ඔයා දන්නේ නැහැ මොකක්ද ඒකේ තේරුම කියලා. සමහරවිට ඔකේ තියෙන තේරුම හරි දුප්පත් තේරුමක් වෙන්නත් පුළුවන්. ඇයි බං ලංකාවේ සින්දුවක් තියෙන මෙහෙම එකක් අහලා තියෙනවද? ඔයාලා අහලා නැතුව ඇති සමහරවිට අහලත් ඇති. ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි යලි නොම එන්නට ගිය ගමනයි. ඔය වාද බයිලා මේකකට යන්නේ. හරිද? ඒ සින්දුව අහද්දි අපි නටනවා දාගෙන. හැබැයි නැටුවට ඒ ගීතය තුල තියෙන්නේ වෙසක් එක දවසේ හරිද සෙට් එකක් යනවා මුහුදේ. හැබැයි මේ බෝට්ටුවේ නම් ආසයි බයයි කියන බෝට්ටුව ඒ බෝට්ටුව පෙරලිලා ඔක්කොම මැරෙනවා. හරිද? ඒ මරණ ගැන අදහස තමයි මේ වාද බයිලා අනුවාදයකින් ඕක කියන්නේ. ඒතකොට අපේ නටනවා අර මිනිහක් ගොඩ ගැහුවා කියන අදහස තියෙන ගීතයකට. එහෙනම් කලාව කිසි විටක ඔබට විඳින්න පුළුවන්, සම කෙනෙක්ට විඳවන්න පුළුවන් හේතුවක් නැතුව උනත්. විද්‍යා විෂයක් එහෙම නෙවෙයි. විද්‍යා විෂයකට සාධක තියෙනවා.
විද්‍යාවක් කියලා කියන්නේම විධිමත් ක්‍රමානුකූල අධ්‍යයනයක්. ඒ කියන්නේ ඉෆෙක්ට්ස් එක නිසා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් උද්දමනය කියලා දෙන දේ බඩු මිල ඉහළ යන එකනේ. බඩු මිල හිතිච්ච ගාම නැග්ගා නෙවෙයි. මොකක් හරි රීසන් එකක් තියෙනවා. ඒ රීසන්ස් තමයි මේ විෂය තුල ඔයගොල්ලෝ ඉදිරියට පුරාවට ඉගෙන ගන්න යන්න යනවා. එතකොට පස්සේ මේ සබ්ජෙක්ට් එකේ කියනවා උද්දමනයක් ඇති වෙන්නේ කොහොමද? උද්දමනයක් කොහොමද සල්ලි අච්චු ගහලා මොනවාද වෙන්නේ? ඔය සිද්ධි ඔක්කොම කියලා දෙනවා. සහ ඒ සිද්ධිය නිසා ඇති වෙන රීසන්ස් මේවා ප්‍රතිවිපාක ගැනත් කියනවා. ඒ ප්‍රතිවිපාක විසඳන්න ඕනි විදිහට කියනවා මේ විෂය. එහෙනම් මේක විද්‍යාවක්. හරියට අර සයන්ස් එකේ වගේ. ඔයගොල්ලෝ බැලුවා. ඔයගොල්ලෝ මේ ගිහිල්ලා විද්‍යාගාරවල බලනවා. මේ මතකද ඔයගොල්ලෝ 10 හරි 11 හරි වසරවල පිස්ත පරීක්ෂාව කරලා තියෙනවා. තව ඔය හයිඩ්‍රජන් පරීක්ෂාව කරනවා. තව ඔයගොල්ලෝ මොන හරි ඒවා කරා. ක්ලෝරික් සමය මේක ඊට පස්සේ ඔක්සිජන් පරීක්ෂාව. අර ඔයගොල්ලෝ මොකක් හරි බයිසන් 1000කයට මේවා ටිකක් දාලා පොප් හඩ එනවාද කියලා බලුවේ. ගාලා එනවා නම් ඒක ඔක්සිජන්ද තියෙන්නේ. මම දන්නේ නැහැ කොහොමද. මතක නැහැ. මම ගොඩක් කලින් ඉගෙනගෙන ආවා. ඔව් පොප් හඩ එනවාද කියලා බලනවා. ඊට පස්සේ ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් එනවාද කියලා බලනවා. තව මොනවද තිබ්බේ? හරි නිර්ජාලීය පෙරහන් කඩදාසියකට පොඩ්ඩක් මේවා ටිකක් දැම්මට පස්සේ එතන මොනවද මේ ශාකපටක් හරි මොකක් හරි එකක් බැලුවා නේද? මං කිව්වේ හරි නේද? මතකයිනේ ලාවට මතකයි මොකක් හරි වචන ටිකක් මැච් එකක් ගහගෙන පුළුවන්. එතකොට ඒ සියල්ලම ඔබ කරේ සයන්ටිෆික් මෙතඩ් එකක් අනුව. ඉස්සෙල්ලම ඔයා කරා දත්ත පරීක්ෂා කරා. අන්න පොඩ්ඩක් දැල්ල වැඩි කරා. දැල්ල වැඩි කරා. ඊට පස්සේ බලාගෙන ඉන්නවා පොක් ගන්නවාද කියලා. හරිද? අන්න පොක් ගෑවා. පොක් ගෑව ගන්න දත්ත රැස් කරලා දත්ත පරීක්ෂා කරා. මේක පොක් ගෑවේ මෙන්න මේ වෙලාවේ මොකද්ද ඔක්සිජන් මේක ASCII තිබ්බා, හයිඩ්‍රජන් මේක ASCII තිබ්බා, මේක පිස්ටේ තිබ්බා, මේකේ මේ ක්ලෝරීන තිබ්බා මොන හරි ඒව ඔයා නිරීක්ෂණය කරලා ඊට පස්සේ විද්‍යාත්මකව ඔයා නිගමනයකට එනවා මෙන්න මේවා නිසා මේවා වුණා කියලා. එහෙනම් විද්‍යා විෂයක් කියන්නේම ලක්ෂණ තුනකින් එකතු වෙච්ච කෙනෙක්. මොකද විද්‍යා විෂයක ලක්ෂණ තුන? විද්‍යා විෂයක් කරනවා පුතේ දත්ත රැස් කිරීම. හරිද? විද්‍යා විෂයක් කරනවා මොකද්ද? දත්ත රැස් කිරීම. දත්ත රැස් කිරීම මම ලියලා තියෙන්නේ. හරිද? දත්ත පරීක්ෂාව. ඒ පරීක්ෂාව කියලා කියන්නේ බං මේ පරීක්ෂා මේ දත්ත රැස් කිරීම දත්ත පරීක්ෂාව කියලා කියන්නේ දත්ත නිරීක්ෂණය කරනවා. දත්ත නිරීක්ෂණය. දත්ත පරීක්ෂා කරනවා. පරීක්ෂාවක් කරන්න කලින් ඉස්සරහ වල data තියෙන්න ඕනේ. data analysis කියන part එක ඉංග්‍රීසි මීඩියම් කට්ටිය. හරිද? data collecting, data analysis. හරිද? ඊට පස්සේ සයන්ටිෆික් මෙතඩ් එකක් හැටියට අවසානට එනවා මේක මොකද කල්පිත කොට නගනවා. මේක නිසා තමයි මේක උනේ. සමහර වෙලාවට මේ විෂය තුල සමහර සාධක බලපෑම අපි පාලනය කරගන්නවා. මේව බලපාන්නේ නැහැ. අපිට දෙයක් ගැන අදහසක් ගන්න නම් අර බලපාන ඔක්කොම දේවල් බලපෑවොත් අදහස ගන්න බැහැ. නිසා අපි හිතාමතා මේවා මෙහෙම බලපාන්නේ නැහැ. සයන්ස් සබ්ජෙක්ට් වල වැඩි තමයි උපකල්පන වලට එනවා අපි. මේවා නොවෙනස්ව තිබුණොත් තමයි මේ දේ වෙන්නේ. මේ හොඳට මතක තියාගන්න. ඉස්සරහට යද්දී ඔයගොල්ලන්ට මේවා මතක් වෙයි. මොකද මම කිව්වේ සයන්ස් සබ්ජෙක්ට් ගොඩක් වෙලාවට ගොඩ නැගෙන්නේ පුතේ උපකල්පන මත. හරිද? උපකල්පන මත ගොඩ නැගෙනවා කියලා කියන්නේ ගොඩාක් කට දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ දැන් අද මට යුෂිනී හරිද? යුෂිනී තරුෂී දෙන්න ඉන්නවා. යුෂිනී තරුෂී අනුබයි අපි හිතමු දිල්ෂානුයි දැන් කට්ටිය ඔක්කොම ඉන්නවා කියලා. හරිද? ඔය හතර දෙනා මට බලපෑම් කරන්න පුළුවන් කට්ටිය. හැබැයි මට දැන් අයිඩියා එකක් ගන්න ඕනේ. හරිද? තරුෂි සහ මම අතර සම්බන්ධයක් ගැන. ඒ කියන්නේ සර්වි තරුෂි මොන වගේ සම්බන්ධයකද ඉන්නේ? හරිද? එතකොට දැන් මට තරුෂිව පේන්න බැරි නම් මට තරුෂි දැක්ක ගමන් මල පනින්න ඕනේ. හරි. හැබැයි මට කවුද අපි හිතමු පසිදු ෆේවරබල් කියලා. පසිදු එහෙම නැත්නම් මට යුෂිනී හරි මට ෆේවරබල්. එතකොට අනුබත් එකම හරි ආතල් එකේ ඉන්නවා. හරි විහිළු කරලා ඉන්නවා. එතකොට මම යද්දි අනුබ හම්බ වෙනවා. ඊට පස්සේ අනුබත් එක විහිළුවක් කරලා කොහොමද ඒක තමයි නේ අර මාරයි නේද අර ජෝක් එකක් කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න දැන් දිල්ෂාන් ඉන්නවා. දිල්ෂාන් දැක්කට පස්සේ රහසක් කතා කරලා හොර මූණකින් යන්නේ. යුෂිනී ඉන්නවා. යුෂිනී කතා කරලා පස්සේ සර් කොහොමද? හරි නිවිච්ච ගතියට මට හරි නිවිලා එහෙම තමයි අංකෙල්ල එහෙම ගාලා කතා කරලා යනවා. හරිද? හැබැයි මට දැන් තරුෂි දැක්කට පස්සේ අර අරගොල්ලොත් එක්ක තිබ්බ සතුට නිසා මට තරුෂි දැක්කට පස්සේ මල පනින්නේ නැහැ. සමහර වෙලාවට. ඇයි? අරගොල්ලෝගේ බලපෑම මේ වෙලාවේ මගේ තුල වැඩ කරනවා. හරි විදිහට නම් තරුෂි දැක්කට පස්සේ මට කේන්ති යන්න ඕනේ. හරිද? ඒ නිසා අපි උපකල්පනයකට එනවා. තරුෂි සහ සර් අතර සම්බන්ධය නම් බලන්න ඕනි තරු. මම කියනවා අනිත්‍යුන් වෙනස් වෙන්න විදිහක් නැහැ. අනිත්‍යුන් බලපාන්න විදිහක් නැහැයි කියන තැනට එනවා. ඇත්තට මෙහෙම වෙන එක නොවන එක අපි දන්නේ නැහැ.
නමුත් අපි සම්බන්ධ කරනවා අනිත් අයගේ සාධක බලපාන්නේ නැති වෙලාවේ මේ දෙන්න විතරක් අපි අධ්‍යයනයක ඉන්නවා කියලා යම් උපකල්පන උඩ ඉඳගෙන තමයි සමහර තියරිස් ගොඩනගලා තියෙන මේ සයන්ස් සබ්ජෙක්ට්ස්. තේරෙනවද? හයිඩ්‍රජන් අපි හිතන්නකෝ මම මෙහෙම කියන්නම්කෝ. හරිද? හයිඩ්‍රජන් අංශක මෙච්චර ගාණක් තිබ්බොත් තමයි ඔක්සිජන් මෙච්චර ගාණක් එන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මෙච්චරකට තමයි මොනවාද ප්‍රෝටෝන හරි මොනවා හරි නියුට්‍රෝන හරි මොන රෙද්දක් හරි එකක් කවලම් වෙන්න ඕනේ මේවා තිබ්බොත් විතර. තේරුණාද මම කියන එක? එහෙනම් යම් උපකල්පන මත සයන්ස් සබ්ජෙක්ට් ගොඩනගනවා. එහෙනම් නිගමන වලට එනවා. එහෙනම් සයන්ස් සබ්ජෙක්ට් එකක තියෙන ඒ ලක්ෂණ එහෙම් පිටින්ම ආර්ථික විද්‍යාව තුලක් තියෙනවා බබා. ප්‍රශ්නේ ඇති වෙන්නේ උනේ හේතු ඉස්සර රැස් කරගන්නවා. අපි හිතමු රස්සා නැති ප්‍රශ්නයක් කියලා. අපි බලමු රස්සා නැත්තේ ඇයි? රස්සා නැත්තේ ඇයිද කියලා බලද්දි අපි බලනවා මේ ලංකාවේ කරලා තියෙන ඩිග්‍රීස් සහ ජොබ් මාකට් එක අතර ගලපනවාද? අන්න දත්ත රැස් කරනවා. දත්ත පරීක්ෂා ගොඩක් මෙන්න මේ වගේ ඩිග්‍රී එකක් කරපු ළමයිට තමයි ජොබ් එකක් නැත්තේ. එතකොට සමහර වෙලාවට තවත් හේතුවක් කියන්න පුළුවන් ඩිග්‍රී වලට හරියන ජොබ් ලංකාව තුල රජය ඇති කරලා නැහැ. එහෙම නැත්නම් පෞද්ගලික අංශය ඇති කරලා නැහැ. ලංකාවේ රජය පෞද්ගලික අංශය දිරිගන්නවල නැහැ. මෙහෙම ජොබ් හදන්න කියලා. අන්න පුතේ අපි ප්‍රශ්න හඳුනා ගන්නවා. ඒවා දත්ත රැස් කර ගැනීම තුළින් data analyze කරනවා. ඒවා නිරීක්ෂණය කරලා අන්න හඳුනා ගන්නවා. ඊට පස්සේ විද්‍යානුග නිගමන වලට එනවා. අපිට මේ ආයෝජනය කරලා ව්‍යාපාරිකයෝ ලංකාවට ගෙන්නගෙන රස්සා වැඩි කරන්න ඕනේ. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුල උසස් පෙළ විෂය ශාස්ත්‍රය තුල නව අධ්‍යාපන මුහුණුවර හඳුනා දෙන්න ඕනේ. රැකියාවට ගැළපෙන පරිදි විෂය නිර්දේශ හදන්න ඕනේ. අන්න ඒ විදිහ අපිට නිගමන වලට එන්න පුළුවන්. මිනිසුන්ගේ ආදායම් අඩුයි. ඇයි ආදායම් අඩු වෙන්නේ? හේතු දත්ත රැස් කරනවා, ඒවා පරීක්ෂා කරනවා. එහෙනම් විද්‍යා විෂයක කරන්න ඕනි ලක්ෂණ ටික ඒ විදිහටම. හැබැයි පුතේ අපි මේක කරන්නේ විද්‍යාගාරයක් ඇතුලේ පරීක්ෂණාගාරය ඇතුලයක් නෙවෙයි. මොකද අපි අර භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ජීව විද්‍යාව වගේ කප බලන පුපුර බවන විද්‍යාගාර ආශ්‍රය කරන සිද්ධි නෙවෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මිනිස්සුන්ගේ හැසිරීම. මිනිස්සුන්ගේ ගති පැවතුම්. මිනිස්සුන්ගේ භාවය ප්‍රකාශන. මිනිස්සුන්ගේ අදහස්. මිනිස්සු කරපු කියපු දේවල් ගැන අධ්‍යයනය කිරීම. එතකොට මේවා විද්‍යාගාරයක් ඇස්සේ ඉඳන් අධ්‍යයනය කරන්න බෑ. මේව හොයන්න අපිට සමාජගත වෙන්න වෙනවා. සමාජ දත්ත රැස් කරන්න වෙනවා. ඒ නිසා ආර්ථික විද්‍යාව කියන්නේ හුදෙක්ම විද්‍යාගාරයක් තුල බලන දෙයක් නෙවෙයි. කටියෙන් කිව්වොත් පරීක්ෂණගාරයක් තුල බලන එකක් නෙවෙයි. පුතේ මෙහෙම පරීක්ෂණගාරය තුල බලන විද්‍යාවන්ට අපි කියනවා හරිද? මෙහෙම පරීක්ෂණගාරය තුල බලන විද්‍යාවන්ට අපි කියනවා ස්වභාවික විද්‍යාවන් කියලා. කවුද පුතා? ස්වාභාවික විද්‍යා විෂය. හරිද? ස්වාභාවික විද්‍යා විෂය. එහෙම නැත්නම් මේකටම තමයි අපි තවත් නමක් කියන්න පුළුවන් පුතේ ශුද්ධ විද්‍යාවන් කියලා. මොකද? ශුද්ධ විද්‍යා විෂයන්. ශුද්ධ විද්‍යාව. හරි ශුද්ධ විද්‍යා විෂයන්. එහෙම ශුද්ධ විද්‍යා විෂයන් ඔයගොල්ලන්ට කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ශුද්ධ විද්‍යා විෂයන් තුනක් තියෙනවා. එකක් තමයි ෆිසික්ස්. හරිද? ඊට පස්සේ කෙමිස්ට්‍රි. ඒ කියන්නේ රසායනික විද්‍යාව. ඊළඟට බයෝ සයන්ස්. හරිද? මෙන්න මේවා සාමාන්‍ය පුතේ තියෙන දේ විද්‍යාගාර ASCII පරීක්ෂණ කරලා තර්කානුකූලව අපිට නිගමනවලට එන්න පුළුවන් දේවල් විද්‍යාගාරයක් ASCII. සහ ඒක තියෙන දේ ඒ විදිහටම කියන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාව වගේ දේවල් සමාජීය හැසිරීම පුළුවන් නිසා මේ විද්‍යාවන්ට අපි කියනවා සමාජීය විද්‍යා විෂයන් කියලා. ආර්ථික විද්‍යාව එහෙනම් පුතේ ස්වභාවික විද්‍යා විෂයක් නෙවෙයි. සමාජීය විද්‍යා විෂයක්. මොකද විද්‍යාගාරවලින් පිට තියෙන දත්ත රැස් කිරීම, දත්ත පරීක්ෂා කිරීම, දත්ත පරීක්ෂාව තුළින් නිගමන වලට ලැබෙන විද්‍යා පරීක්ෂණකාරව තුළ නෙවෙයි කරන්නේ. සමාජීය වශයෙන් අධ්‍යයනය කිරීම වලින් තමයි කරන්නේ. මේක සමාජීය විද්‍යාව. පැහැදිලිද? ඒතකොට සමාජීය විද්‍යාවන්ට තවත් උදාහරණ කිව්වොත් මිනිස්සුන්ගේ දේශපාලන මත විද්‍යාගාරයක් ASCII දැන් බෑනේ බලන්න. ඒව අධ්‍යයනය කරන්න ඕනේ සමාජයට බහැලා. අන්න ඒ නිසා තමයි අපි දේශපාලන විද්‍යාවක් කියලා කියන්නේ. පොලිටිකල් සයන්ස්. ඊට පස්සේ මිනිසුන්ගේ අපරාධ කිරීම. ඒ කියන්නේ පරීක්ෂණය CID එක ඒගොල්ලෝ හොඳ පරීක්ෂණ විමර්ශනශීලී වට යනවා. ඒකට අපි කියන අපරාධ විද්‍යාව. හරි. මිනිසුන්ගේ මනෝපාරවල් ගහන එක සයිකෝසින්ත් එහෙම පුතේ. අපි බලනවා ඒවා මොකෙන්ද? මනෝවිද්‍යා ශාස්ත්‍රය තුලින්. හැබැයි මේ ඔක්කොම දේවල් අද වෙනකොට රදාපවතින කාගේ මතද? ආර්ථික විද්‍යාව කියන අපේ කෙනාගේ මත. ඇයි පුතේ? මිනිස්සුන්ගේ අවශ්‍යතාවයේ උමනාව තෘප්තිමත් උනේ නැතිනම් මිනිස්සු මිනී මරන්න යනවා. මිනිස්සු හොරකම් කරන්න යනවා. ඒ නිසා අපරාධ වැඩි වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් නොවුනොත් මිනිස්සුන්ගේ මනෝමය භාවයට හානි කරන්න පුළුවන්. උවමනාව මිනිස්සුන්ගේ ජීවත් වීමට අනිවාර්යෙන් සතුටු කරන්න ඕනි දේවල් ටික මිනිස්සුන්ගේ රදාපවතින ගැන දේවල් ගැන අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව තුළ
එහෙනම් මිනිසුන්ගේ ආර්ථික විද්‍යාව හරියට නැති වුණ කල මිනිසුන්ගේ මනෝමය භාවයට හානි කරනවා. මනෝමය හැසිරීම වෙනස් කරනවා. එහෙනම් ආර්ථික විද්‍යාව තුලින් මනෝවිද්‍යාව, ආර්ථික විද්‍යාව තුලින් අපරාධ විද්‍යාව. ඒ වගේම දේශපාලනය. පුතේ ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියා දේශපාලන අස්ථාවරත්වය. හැබැයි රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති වෙන්න කලින් ඇති උනේ ආර්ථික අස්ථාවරත්වය. එහෙනම් දේශපාලන වශයෙන් ගෝඨාභය ෆේල් උනේ ආර්ථික වශයෙන් ගෝඨාභයගේ ආණ්ඩුව ෆේල් වෙච්ච නිසා. එහෙනම් දේශපාලනයේ ඍජුවම බැදී පිනව කවුද? දේශපාලනයේ ආර්ථික විද්‍යාවත් එක්ක. ඒ නිසා නූතනයේ වෙද්දී සමාජ විද්‍යාවන් අතර අගරැජින කියන තැන මේ ආර්ථික විද්‍යාව ඉන්නේ. මම කියන එක පැහැදිලිද පුතේ? හරි. මම ඔබට මේ කතාව පැහැදිලි කරේ. ලොකු කතාවක් කෙටි කරලා මම ඔයගොල්ලන්ට වේගෙන් කියාගෙන ගියා. දැන් නැවත අපි ලියන්න යනවා. මම පොඩ සාරාංශයක් විදිහට කියන්නම්කෝ. ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක් නෙවෙයි විද්‍යාවක්. හරිද? කලාවක් කියන දේදී වෙන්නේ හේතුඵල සම්බන්ධයෙන් තොරව විධිමත් දැනුම ඒක රාශී කිරීම. ඒක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට විදීමේ රටාව වෙනස් වෙන්න පුළුවන්. අයෙකු ගීතයක් විදිද්දි තව කෙනෙක් ගීතයක් විදවන්න පුළුවන්. එහෙනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ කලාවේ රසවින්දනය වෙනස් ආකාරව දැනෙන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාව වගේ විශේෂ ශාස්ත්‍රයක් එහෙම වෙනස් විදිහකට තැනින් තැනට වෙන්න බෑ. කියන තැන ඉඳගෙන ආර්ථික විද්‍යාඥයෝ පිරිසක් කියනවා ආර්ථික විද්‍යාව කලාවක් නෙවෙයි කියන වගේ. හැබැයි විද්‍යාවක් කියලා කියන්නේ යම්කිසි හේතුවක් නිසා හටගත්ත මොකද්ද ඵලයන්ගේ සිද්ධීන් අධ්‍යයනය කිරීම. හරිද? ඒ නිසා මේකෙදි ලක්ෂණ තුනක් අපි හඳුනා ගන්නවා. දත්ත රැස් කිරීම, දත්ත පරීක්ෂා කිරීම, දත්ත විද්‍යාත්මකව නිගමනට එළඹීම කරනවා. ආර්ථික විද්‍යාව කියන විෂය තුලත් මෙන්න මේ ලක්ෂණ අපි අධ්‍යයනය කරනවා. උදාහරණයක් විදිහට උද්ධමනයට හේතු, උද්ධමනය ඇතිවීමට උද්ධමනයේ දත්ත රැස් කර මිල මට්ටම් වල දත්ත රැස් කිරීම උද්ධමනයට හේතු, ඒ වගේම විද්‍යාත්මක නිගමනට. විරකියාවට හේතු, විරකියාව ඇති කිරීම කොහොමද? ඒවා විද්‍යාත්මකවට අපි එනවා. එතකොට මේ විද්‍යා විෂයක් තියෙන ලක්ෂණ ආර්ථික විද්‍යා විෂය තුලත් අපිට දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් විද්‍යා විෂයන් වල සාධක මත තමයි සමහර කන්සෙප්ට් ගොඩනගන්නේ. ආර්ථික විද්‍යා විෂය තුලත් යම් සාධක බලපෑම් මත යම් න්‍යායන් ගොඩනගලා තියෙනවා. හැබැයි ඒවල උපකල්පන ගොඩනගලා තියෙනවා. ආර්ථික විද්‍යාවත් එහෙමම තමයි. හැබැයි මේ විද්‍යා විෂයේ ස්වභාවයන් දෙකයි. එක ස්වභාවයක් තමයි ශුද්ධ විද්‍යාව හේවත් ස්වභාවික විද්‍යා විෂය. අනිත් විද්‍යා විෂය තමයි සමාජීය විද්‍යා විෂයන්. සමාජීය විද්‍යා විෂයන් වල තියෙන ලක්ෂණය තමයි ඒව විද්‍යාගාරයෙන් පිට තියෙන දත්ත රැස් කිරීම, දත්ත පරීක්ෂා කිරීම සහ නිගමන වලට එළඹීම තියෙන. සමාජීය හැසිරීම ගැන ගන්න. සමාජීය විද්‍යාවන් වලට උදාහරණ දේශපාලන විද්‍යාව, මනෝ විද්‍යාව, අපරාධ විද්‍යාව, ඒ වගේ විද්‍යා විෂයන් වල එකතුවක් අපි කියනවා සමාජීය විද්‍යාව. නමුත් මේවා වර්තමානයේ වෙද්දී ඒ සියල්ල අභිබව, ඒ සියල්ලගේ කේන්ද්‍රස්ථානය ආර්ථික විද්‍යාව වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා නූතනයේ වෙද්දී සමාජීය විද්‍යාවන් අතර අගරැජින ආර්ථික විද්‍යාව කියලා. හරි. මට කියන කතාව තේරුණාද කියලා පුතේ? මං කරගෙන ආපු කතාව තේරුණාද? වේගෙ වැඩිද? මම දැන් ලියන්න දෙනවා. පොඩි කතාවක් විදිහට තමයි දිගටම කියාගෙන ආවේ. අනූබා, තරුෂි, පස්විදු පුතා, දිල්ෂාන්, යුෂිනි, YouTube එකේ ඉන්න දරුවෝ ටික මට YouTube එකේ ළමයි තුන් මැසේජ් එකක් දාන්න පුතේ. නැත්නම් මම දන්නේ නැහැ කවුද ඉන්නේ කියලා එහෙම. තේරුණා. අනිත් දරුවෝ තේරුණාද කියලා මැසේජ් එකක් දාන්න පුතේ ඉක්මනට. හරි. තරුෂි හරි. අනුබට පුළුවන් ද මේ නෝට් එකේ තියෙන ටික කියවන්න ඉක්මනට පුතේ. මේ ඩිස්ප්ලේ වෙලා තියෙන එක කියවන්න පුළුවන්ද? මේ අනුබ මේ ටික කියවන්න පුළුවන්ද හැමෝටම හෙන්න? පුළුවන් නේද? අන්මියුට් කරලා. හරි මම කියවන්නම්. කලාවක් යන විද්‍යාත්මක ක්‍රමයක් මගින් හේතුඵල සම්බන්ධයක් නොදක්වන විධිමත් දැනුම් සම්භාවයකි. කලාව තුළ මනෝමය භාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස එකම ගීතයක් අයෙකු විඳින්නටත් අයෙකු විඳවන්නටත් හැකිය. එකම චිත්‍ර පුද්ගලයෙක් තුළ විවිධ අදහස් තිබිය හැක.
එබැවින් කලාව නිශ්චිත හේතුවක ඵලයක් නොවේ. නමුත් ආර්ථික විද්‍යාව විෂය තුළ නිශ්චිත හේතු සහ ඒවායේ ප්‍රතිවිපාක ඵලය අධ්‍යයනය කරණීමක් සිදුවේ. එබැවින් ආර්ථික විද්‍යාව යනු කලාවක් නොවේ. යයි ආර්ථික විද්‍යාඥයෝ පිරිසක් කියනවා. එහෙනම් මම කියවනේ පිරිසක් එහෙම නැහැ කියලා කියනවා කියලා. තව පිරිසක් කියන්නේ මෙන්න මෙහෙමයි. හොඳට අහගන්නකෝ. තව පිරිසක් කියනවා තරුෂි දැන් මෙහෙ ඔයගොල්ලෝ ලියන්න ඕනි මම අර ඉස්සෙල්ලා කියලා දීපු එක. මේ කියන එක පොඩ්ඩක් ඔළුවේ විතරක් තියාගන්න වැඩි ලියන්න යන්න එපා. මම නොදන්නවා නෙවෙයි දන්නවා කියලා කියන තමයි මම පෙන්නන්නේ. තව ඔයගොල්ලෝ වෙබ්සයිට් වලට ගියොත් මෙන්න මෙහෙම දකින්න පුළුවන් සමහර වෙබ්සයිට් වල සමහර අර්ථකථන සමහර පොත්වල මේව පෙන්නන්නේ. මොකද සමහර ආර්ථික විද්‍යාවේ මතනේ පුතේ මතනේ. මතයක් මෙහෙම කියලා තියෙනවා ආර්ථික විද්‍යාව ඒ කියන්නේ කලාව කියලා කියන්නේ ඇත්තටම මමත් ඉගෙන ගත්තා අපේ සමහර සබ්ජෙක්ට් වල කලාවක් කියලා කියන්නේ මේ අපි කියනවා විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය කියලා නිර්වචනයක්. ඒ කිව්වෙස දැන් සයන්ස් එකක් විදිහට ගත්තොත් දැන් ක්‍රමවේද යන්නේ පුතේ සොර කියලා කියන්නේ සා රි ගා මා පා ද නි සා ආ ඔහොම ගාන ඉතින් සරිගම පද සප්ත ස්වරය තියෙනවනේ. සප්ත ස්වරය කියලා කියන්නේ මුළු ලෝකෙටම තියෙන එකම ස්වර තන්තු කිහිපයක් නේ. ඒක විද්‍යාවක් එකම වගේ තියෙන දෙයක්. එතකොට ඔය ස්වර හත පාවිච්චි කරලා එක එකනා වෙනස් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර කිව්වත් වගේ තමයි එකිනෙක කෙනාගේ වෙනස් කියන එක තමයි කලාව කියලා කියන්නේ. එතකොට කලාව කියන එක අර අපි කියන නිර්වචනයම තමයි ඒක අර්ථය කියන්නේ. තවදුරට ගියොත් පුතේ ක්‍රිකට් ගහද්දී ටෙක්නික් එක විද්‍යාවක්නේ ක්‍රිකට් ගහන ටෙක්නික් එක පෝඩ් එක අල්ලනවා මෙහෙම ඇවිල්ලා ඉස්සරහට අල්ලනවා. ඕකේදී ඔබ කිව්වොත් සනත් ජයසූරිය 6 ගහන විදිය කුමාර සංගක්කාර 6 ගහන විදිය මහින්ද්‍ර සිංහ ධෝනි 6 ගහන විදිය විරාට් කොහ්ලි 6 ගහන විදියයි කියලා ගත්තොත් තුන්දෙනාම ගහන්නේ ක්‍රිකට් එකම විදිහකට නෙවෙයි වුණාට 6 ගහන්නේ ක්‍රිකට් ටෙක්නික් වලින්. හැබැයි භාවිතය වෙනස්. අන්න ඒ වගේ තමයි. එකම ආර්ථික විද්‍යාව ඇමරිකා එක්සත් ජනපදය හරිද? එක විදිහකට බැට් කරන්න මේ ප්‍රතිපත්ති හදලා ගොඩ යන්නත් චීන සමූහාණ්ඩය ගොඩ යන්නත් ලංකාවට කෙලවෙන්නත් විදිහක් නැහැ නේ පුතා. තේරුණාද? එනිසා අපි භාවිතා කරපු විදිහ අවුලක් තමයි කියලා කියන එක තමයි මේක කියන ආර්ථික විද්‍යාව ප්‍රජාව කියන්නේ. ඒ කියන්නේ මම කියන්නේ විද්‍යාව එකක් නම් ඒක පාවිච්චි කරන එක කලාව නම් පාවිච්චි කිරීමේ අවුලක් මත තමයි සමහර රටවල් ගොඩ ගියෙත් සමහර රටවල් අවුල් ගියෙත්. ඒ කියන්නේ විද්‍යාවේ ප්‍රායෝගික භාවිතයේදී තමයි ඒ කියන්නේ ආර්ථික විද්‍යාව පාවිච්චි කරද්දී තමයි ලංකාව වගේ රටවල් අවුල් උනේ. ඇමරිකාව වගේ රටවල් ගොඩ ගියේ. ඒගොල්ලෝ හරියට ආර්ථික විද්‍යාව ඇප්ලයි කරා. ලංකාවේ ආර්ථික විද්‍යාවේ ගත්ත ඩිසිෂන් කෙනාගෙන් කෙනාට වෙනස් වුණා. අන්න ඒක තමයි පුතේ සමහර කට්ටියක් කියන. එහෙනම් ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක්. මේක ලස්සන ආර්ට් එකක්. හරිද? මේ ආර්ට් එක හරියට කරපු නැති නිසා තමයි ලංකාවට කෙලවුනේ. ඇයි ඉන්දියාව වගේ රටවල් හරි ගියේ. ඒ ආර්ට් එක පාවිච්චි කරන කෙනාගේ අතේ තමයි තියෙන්නේ. හරිද? බැට් එක අරන් පිච් එකට ගියාට ඒක පාවිච්චි කරන සයන්ස් එක හරියට පාවිච්චි කරන කෙනාගේ ආර්ට් එකේ විදිහට තමයි. සනත් ජයසූරියගේ ගහන විදිය වෙනස්. සංගක්කාර ගහන විදිය වෙනස්. ඒගොල්ලෝගේ ආර්ට් එක ඒක. ඒ ආර්ට් එක පාවිච්චි කරපු විදිහට තමයි ඒගොල්ලෝ යන්නේ. උදාහරණයක් විදිහට මමත් උගන්වන්නේ ආර්ථික විද්‍යාව. තවත් ගුරුවරයෙක් උගන්වන්නේ ආර්ථික විද්‍යාව. අපි දෙගොල්ලොම උගන්වන්නේ එකම ආර්ථික විද්‍යාව වුණාට මම උගන්වන උදාහරණ, මම උගන්වන ශෛලය, මම උගන්වන්න ගන්න උත්සාහය, මගේ කතා විලාසය, මගේ වාක් විලාව, මගේ රඟපෑම් මේ සියල්ලත් එක්ක තමයි මගේ ආර්ට් එක වාට එන්නේ. ටීචින් කියන්නේ ආර්ට් එකක්. මේ ආර්ට් එකෙන් තමයි ඔයා ග්‍රැබ් කැච් කරගන්නේ මගේ තියෙන දැනුම් සම්භාරය. අපි ඔක්කොම එකම විදිහට නම් අපි ඔක්කොම එකම දේ උගන්වන්නේ. නමුත් භාවිතය අනුව ඒක ආර්ට් එකක් වුණා. එහෙනම් ආර්ථික විද්‍යාව කට්ටිය කියනවා මොකද? සයන්ස් එකක්. ඔව්. ඒ සයන්ස් එක ඇප්ලයි කරන විදිහට තමයි මේකේ ආර්ට් එක කියලා කියනවා. ඒ නිසා තවත් ආර්ථික විද්‍යාව ප්‍රජාවක් කියනවා. ආර්ථික විද්‍යාව උකලි සයන්ස් එකක් වගේම ආර්ට් එක. ඉතින් මම ඇත්තටම හරිද පුතේ? මම පෞද්ගලිකව මගෙන් ඇහුවොත් ඔයා ඉන්නේ මොන නිර්වචන කොට මේ පැත්තද කියලා මම ඉන්නේ ආර්ථික විද්‍යාවේ සයන්ස් එකක් වගේම ආර්ට් එකක් කියන තැන මතේම තමයි. මොන ආර්ථික විද්‍යාවේ පැත්තේද මම ඉන්නේ කියලා ඇහුවොත් මම ඉන්නේ මේ පැත්තේ. ඒ වුණාට මම හිටියට වැඩක් නැහැ නේ බං. ලංකාවේ ගුරුවත් පොත කියන්නේ අරග දේ නම් අපි ගන්නමු අර ටික. හරිද? මගේ මම කියන්නේ මම වඩියෙන් ආස ඔව් මේක ආර්ට් එකක්. මොකද ඇත්තටම ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ට් එකක්. කෙනා කෙනාගෙන් වෙනස් වෙන දෙයක්. ඒ වෙනස් වෙන විදිහ හැටියට මේක ආර්ට් එකක් විය යුතුමයි කියන තැන මම ඉන්නවා. ඒක මගේ මතය. ඒ කියන්නේ විද්‍යාඥයෙක් මේක සමහර වෙලාවට ඔයගොල්ලන්ට විභාගයට අහන එකක් නෑ. නමුත් ඔබ දැනගෙන ඉන්න ඕනේ මේක ආරම්භය නිසා. හරි. අපි යමු එහෙනම් කතාවට.
මට ඔක්කොම වලින් ඒක තේරුණාද කියලා කියන්න පුතේ? කලාව විද්‍යාව අතර වෙනස කියද්දී ඕක සමහර කට්ටියක් නැහැයි කිව්ව එකත් සමහර කට්ටිය ඔව් කිව්ව එකත් තේරුණාද කියලා කියන්නකෝ. හරි නේද? හරි. ලියන්න ගමු එහෙනම් අපි. ගන්න මේ විදිහට මාතෘකාව යටතේ ගන්න පළවෙනි වාක්‍යන්තිය. කලා කලාව යනු විද්‍යාත්මක ක්‍රමයක් මගින් විද්‍යාත්මක ක්‍රමයක් නොමෙත් මගින් විද්‍යාත්මක ක්‍රමයක් මගින් හේතුඵල සම්බන්ධතාවයක් නොදක්වන විද්‍යාත්මක ක්‍රමයක් මගින් හේතුඵල සම්බන්ධතාවයක් නොදක්වන විධිමත් දැනුම් සම්භාරයකි. විධිමත් දැනුම් සම්භාරයකි. කලාව තුල මනෝමය භාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට කලාව තුල මනෝමය භාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයන් පුද්ගලයාට වෙනස් විය හැකිය. කලාව තුල මනෝමය භාවයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. උදාහරණයක් ලෙස එකම ගීතය එක් අයෙකු විදින්ටත් එකම ගීතය එක් අයෙකු විදින්ටත් තවත් අයෙකු විදවන්ටත් හැකිය. එකම ගීතය එක් අයෙකු විදින්ටත් තවත් අයෙකු විදවන්ටත් හැකිය. ඊළඟට ලියන්න. එකම චිත්‍රයකට පුද්ගලයන් තුල විවිධ අදහස් තිබිය හැකිය. එකම චිත්‍රය තුල පුද්ගලයන් තුල විවිධ අදහස් තිබිය හැකිය.
හරිද? එබැවින් එබැවින් කලාවක් තුළ එබැවින් කලාවක් තුළ නිශ්චිත හේතුවක ඵලයක් එබැවින් කලාවක් යන්න එබැවින් කලාවක් තුළ එබැවින් කලාවක් යනු නිශ්චිත හේතුවක ඵලයක් නොවේ. නිශ්චිත හේතුවක ඵලයක් නෙවේ. නමුත් ආර්ථික විද්‍යාව තුළ නමුත් ආර්ථික විද්‍යාව තුළ නමුත් ආර්ථික විද්‍යාව තුළ නිශ්චිත හේතුවක් සහ ඒවායේ ප්‍රතිවිපාක අධ්‍යයනය කිරීමක් සිදු කරයි. නිශ්චිත හේතුවක් සහ ඒවායේ ප්‍රතිවිපාක අධ්‍යයනය කිරීමක් සිදු කරයි. එබැවින් ආර්ථික විද්‍යාව කලා විෂයකි. කලා විෂයක් නොවේ. කලා විෂයක් නොවේ. හරි. ඕක තමයි ලංකාවේ ඉදිරිපත් කිරීම හැටියට අපේ ගුරුවත් පොතට අපි අනුව කියනොත් ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක් නොවේ කියන කතාව. හරිද? හැබැයි අපිට ඊට එහාට ගියපු පුළුල් විග්‍රහයක් තියෙනවා. මම ඒක කිව්වා ඒක ලියන්නේ නැහැ නෝට් එකේ. මොකද ඔයගොල්ලන්ට අනවශ්‍යයි. හරි. එහෙනම් ඔය මම කිව්වේ කලාවක් නොවේනි කියන හේතුව. අපි බලමු දැන් විද්‍යාවක් වෙන්නේ නැති කියලා. බලමු. විද්‍යාව විෂයක් යනු විද්‍යාව විෂයක් යනු දත්ත මත පදනම්ම උපකල්පන ගොඩනගමින් නිගමනවලට එළබෙන විෂය ශාස්ත්‍රයේකි. දත්ත මත පදනම් වෙලා උපකල්පන කියන්නේ පරීක්ෂා කරනවා කියන එක උපකල්පන වලට ගොඩනගලා නිගමන වලට එළබෙන විෂයකි. විද්‍යා විෂයක දැකිය හැකි ලක්ෂණ පහත දැක්වේ. හරි. එක යට එක ලියන්න පුතේ. එක යට එක ලියමු. දත්ත රැස් කිරීම දත්ත පරීක්ෂා කිරීම දෙක. දත්ත පරීක්ෂා කිරීම වරහන්න තුලේ නිරීක්ෂණය විද්‍යාත්මක නිගමන වලට එළඹවීම. විද්‍යාත්මක නිගමන වලට එළඹීම. විද්‍යාත්මක නිගමන වලට එළඹීම. හරි අපි යමු ඉස්සරහට. ඉහත ලියන විද්‍යා විෂයකදී කිසියම් හේතුවක් හා ඵලයක් අතර සම්බන්ධතාවය විග්‍රහ කිරීමක්
සිදු කරයි. ඒ කියන්නේ ඔයාලට තේරෙනවානේ දෙයක් නිකන් හටගන්නේ නැහැ කියන තැන තමයි ඉන්නේ. අපිත් එහෙම තමයි කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණොත් මේක නිකන් ඇති වුණේ නැහැ මොකක් හරි හේතුවක් නිසා වුණා. උද්දමනේ බඩු මිල ඉහළ ගියේ මොකක් හරි හේතුවක් නිසා. රස්සා නැති වුණේ විරකියාව ඇති වුණේ මේ හේතුව නිසා. ආර්ථිකය වර්ධනය වෙන්නේ නැතුව තියෙන මොකක් හරි ප්‍රශ්නයට හේතුව මොකක් හරි මේක ඒ කියන්නේ කෙටියම ගොත් ආර්ථික විද්‍යාව කියන්නේ මොකකට හරි මොකක් හරි පිරිවැයක් තියෙනවා. පිරිවැයක් කියලා කියන පුතේ අහිමි වීමක් මොකක් හරි අහිමි වීමක් කැපකිරීමක් තියෙනවා. ඒ රීසන් එක හොයාගන්න ඕනි. ඒකට තමයි උත්තර දෙන්න ඕනි කියලා කියන්නේ. දුක දුකට හේතුව දුක නැති කිරීම. එහෙමනේ බුදුහාමුදුරු කිව්වේ. අන්න ඒ වගේ තමයි මේකත් අපි කියන්න ඕනි. හරිද? හරි. අතර සම්බන්ධතාව මොකද්ද පුතේ මම කිව්වේ? විද්‍යා විෂයත් තුළ කිසියම් හේතුවක් හා ඵලයක් අතර සම්බන්ධතාවය විග්‍රහ කිරීමක් සිදු කරයි. එබැවින් ඉහත ලක්ෂණයන් සියල්ල පහේ ඉහත ලක්ෂණයන් සියල්ල පහේ ආර්ථික විද්‍යාව තුළ දකින්නට හැකි බැවින් ආර්ථික විද්‍යාව යන්න විද්‍යා විෂයකි. ආර්ථික විද්‍යාව යන්න විද්‍යා විෂයකි. උදාහරණයක් ලෙස අපි යටින් ලියමු විද්‍යා උදාහරණයක් විදිහට යමු. ආයේ ඒ ටික මුල ඉඳන් කියන්න පුළුවන්ද? තරුෂි කොයි වගේ තැනකද ඔයාලා මගේ හැරුනේ? පොඩ අන්මියුට් කර කියන පැටියෝ අන්තිමට ලිව්ව කෑල්ල. මට ඇහෙන්නේ නැහැ ඔයා කියන එක. මම පොඩක් කියන්න මම ආයෙ මොකද්ද මම කිය හිටියේ? එබැවින් ඉහත ලක්ෂණයන් සියල්ල ආර්ථික විද්‍යාව තුළ දැකිය හැකි බැවින් ආර්ථික විද්‍යාව යනු විද්‍යා විෂයකි. මුල ඉඳන් කියවුවොත් ඊට කලින් කිව්වේ මොකද්ද මම? ඊට කලින් කිව්වේ ආර්ථික විද්‍යාව යන්න හේතුවක් සහ සම්බන්ධතාවයක් අතර හේතුවක් හා ඵලයක් අතර සම්බන්ධතාවය විග්‍රහ කරන විෂයකි. විද්‍යා විෂයක් යන්න හේතුවක් හා ඵලයක් අතර සම්බන්ධතාවය විග්‍රහ කරන විෂයකි. එහෙම කිව්වේ. හරිද? එබැවින් ඉහත ලක්ෂණයන් සියල්ල එබැවින් ඉහත ලක්ෂණයන් සියල්ල ආර්ථික විද්‍යාව විෂය තුළ දැකිය හැකි බැවින් ආර්ථික විද්‍යාව විද්‍යා විෂයකි. හරි? විද්‍යා විෂයකි. හරි. ඊට පස්සේ උදාහරණයක් ලියලා අවසන් කරමු අපි මේක. හරි. උදාහරණය තමයි ආර්ථික විද්‍යාව තුළ උද්දමනය ඇතිවීමට හේතුව ඒ සඳහා මුල් වූ දත්ත රැස් කර ගැනීම. උද්දමනය ඇතිවීමට හේතුව ඒ සඳහා මුල් වූ දත්ත රැස් කිරීම. හා ඒවා පරීක්ෂණය කරමින් විසඳුම් සෙවීම වැනි ලක්ෂණ දැකිය හැකියි. ඇතිනේ. තව ඕන ලියන්න පුළුවන් උද්දමන ආර්ථික බිඳ වැටීමට හේතුව ඔය වගේ ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. මම එකක් විතරයි දුන්නේ. හරි. එහෙනම් ඔන්න ඔතනින් අපි අද දවසේ පළවෙනි පාර්ට් එක අවසන් කරනවා. විද්‍යා විෂයක්ද කලාවක්ද කියන කොටසේදී කලාවක් නෙවෙයි විද්‍යාවක්. නමුත් ඔබට මම කිව්වා තවත් ආර්ථික විද්‍යාවේ ප්‍රජාවක් කියනවා. මේක කලාවක් වෙන්නත් පුළුවන් කියලා. හරි. එහෙනම් අපි මෙතනින් අවසන් කරනවා. අපි යමු ඊළඟ කොටසට. විද්‍යා විෂයන් දෙකක් තියෙනවා කියලා මම කිව්වා. ස්වභාවික විද්‍යාව සහ මේකේ මේ මොකද මේක ලියා ගන්න ඕනේ නෑ. දැනුමට විතරක් තියාගත්තොත් ඇති. ලියා ගන්න එපා. අනවශ්‍ය මේකක් තියෙන්නේ. හරිද? ආර්ථික විද්‍යාව කියලා කියන්නේ එතකොට ස්වභාවික විද්‍යා විෂයක් වෙන්නේ නෑ. මොකද ස්වභාවික විද්‍යා විෂය කියන කට්ටිය පුතේ
පරීක්ෂණ කාලයක් තුල ඕන්නම් ලියා ගන්න පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මම කියලා දෙන්නා ඉස්සෙල්ලත් මේක විභාගෙට එහෙම අහන්න හැ. නමුත් ඔබ අවබෝධය තියාගෙන ඉන්න මම කියලා දුන්න ඔබට විද්‍යා විෂයක ස්වභාවයන් දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික විද්‍යාව, එහෙම නැත්නම් ශුද්ධ විද්‍යා විෂයන් කියලා. කියන්නේ පරීක්ෂණ කාර්යයක් තුළ පරීක්ෂණ පවත්වමින් පරීක්ෂණ වලින් අනතුරුව ඒ ලැබෙන නිරීක්ෂණ මත තාර්කානුකූල නිගමන වලට එළඹෙන්න පුළුවන් විශේෂ ශාස්ත්‍රයන්. අපි එවැනි විශේෂ ශාස්ත්‍රයන් කීපයක් හඳුනාගත්තා. බයෝ සයන්ස්, ඊට පස්සේ කෙමිස්ට්‍රි ඇන්ඩ් ෆිසික්ස් වගේ සබ්ජෙක්ට්ස් වල ඒ කියන ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ පවතින ස්වභාවය ඒ ආකාරයෙන්ම විග්‍රහ කරන විශේෂ ශාස්ත්‍රයන් ස්වභාවික විද්‍යාව කියලා නිර්වචනයක් කියන්න පුළුවන්. පවතින ශාස්ත්‍රය පවතින තත්වය ඒ අයුරින්ම විග්‍රහ කිරීමක් කරන්න පුළුවන් මේ විෂයන් තුල. කියන්නේ මේක පොප් හඩගත්තේ මෙතන තියෙන හයිඩ්‍රජන් නිසා. එහෙම දෙයක්. නමුත් එතනින් එහාට ගිහිල්ලා සමාජීය විද්‍යාවක්. මොකද සමාජ විද්‍යාවක් නෙමෙයි සමාජීය විද්‍යාවක්. හරිද පුතේ? සමාජීය විද්‍යාවන් සමාජීය විද්‍යාවන් කතා කරොත් සමාජීය සහ සමාජ කියන්නේ දෙකක්. අහගන්න පුතේ දැන් ගොඩක් දරුවෝ මගෙන් මේක ඉස්සරි ඉඳන් අහලා තියෙනවා. හරිද? සර් ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාවද සමාජීය විද්‍යාවද කියලා. හරිද? සමාජීය විද්‍යාව. කෙටියෙන්ම මම කිව්වොත් සමාජීය විද්‍යාවක් තමයි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. සමාජීය. හරිද? සමාජීය විද්‍යාව. එතකොට සමාජීය විද්‍යා විෂයන්ගෙන් එකතුවක් තමයි පුතේ දේශපාලන විද්‍යාව. හරි දේශපාලන විද්‍යාව. හරිද? ආර්ථික විද්‍යාව. හරිද? මනෝ විද්‍යාව. ওই විදිහට යයි තියෙනවා. ඕකේ අස්සේ තවත් එකක් තියෙනවා පුතේ මනෝ විද්‍යාව කියලාත් එකක්. හරිද? ඒ වගේම සමාජ විද්‍යාව. සමාජ විද්‍යාව. ඒ කියන්නේ සමාජීය විද්‍යාවන් යටතේ අනු සබ්ජෙක්ට් එකක් තියෙනවා සමාජ විද්‍යාව කියලා. හරිද? ඒ නිසා සමාජීය විද්‍යාව මිසක සමාජ විද්‍යාවක් නෙවෙයි. සමාජීය විද්‍යාවන්ගෙන් තව සබ්ජෙක්ට් එකක් තමයි සමාජ විද්‍යාව. හරිද? ඒ නිසා ආර්ථික විද්‍යාව කියන්නේ සමාජ විද්‍යාව නෙවෙයි සමාජීය විද්‍යාව. හරිද? දෙකේ වෙනස තමයි ඉතින් අර සමාජීය කියලා කියන්නේ මේ ඕවරෝල් සම සබ්ජෙක්ට් එකේම එකතුව. සමාජ විද්‍යාව කියන්නේ සමාජය ගැන විදම අධ්‍යයනයක් ඉන්නවා කියන සබ්ජෙක්ට් එක. හරි. එතකොට පුතේ සමාජ විද්‍යාවක් කියලා කියන්නේ විද්‍යාගාරයක් තුල එහෙම නැත්නම් පරීක්ෂණගාරයක් තුල පරීක්ෂණය කරන්න නැති. හරිද? හැබැයි මිනිසුන්ගේ සජීවී හැසිරීම අධ්‍යයනය කරනවා. මිනිස්සුන් කොහොමද හැසිරෙන්නේ? උන්ගේ මතවාද කොහොමද? උන්ගේ සපුරා ගැනීම, උන්ගේ හැසිරීම, උන්ගේ එදිනෙදා ගති පැවතුම් ඉතින් ආර්ථික විද්‍යාව කියන්නේ ඇඩම් ස්මිත් පවා කියවනේ මිනිසා එදිනෙදා ජීවිතේ ධන උපයන හැසිරීම මේ වියදම් කරන ආකාරය ඊට පස්සේ කවුද ඇල්ෆර්ඩ් මාර්ෂල් කිව්වේ එදිනෙදා ව්‍යාපාරික ජීවිතය තුළ මිනිසා හැසිරෙන ආකාරය විග්‍රහ කරන විෂය. එහෙනම් මේ තියෙන අධ්‍යයනය කරන මිනිසුන්ගේ හැසිරීම රටා මිනිසුන්ගේ සජීවී හැසිරීම අධ්‍යයනය කරන විෂය. එතකොට මිනිසුන්ගේ සජීවී ආර්ථික හැසිරීම අධ්‍යයනය කරනවා නම් ඒක ආර්ථික විද්‍යාව. මිනිසුන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කරනවා නම් ඒක දේශපාලන විද්‍යාව. මිනිසුන්ගේ සමාජීය හැසිරීම අධ්‍යයනය කරනවා නම් ඒක සමාජ විද්‍යාව. සමාජය තුළ සිදුවන අපරාධ හා ක්‍රිමිනල් එහෙම කියන්නේ අපරාධ තමයි නේ ක්‍රිමිනල් කියන්නේ. අපරාධ ගැන අධ්‍යයනය කිරීම නම් ඒක අපරාධ විද්‍යාව. මනෝමය භාවමය හැසිරීම ගැන කතා කරනවා නම් ඒක මනෝ විද්‍යාව වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මේ නෝට් එක අවශ්‍ය වෙන එකක් නැහැ. නිකන් ඕනිද ඒක? අවශ්‍ය නැහැ. හරි. ඔන්න ලියාගන්නකෝ පුතේ. අපි ඒක ලියාගන්නකෝ. ඊට පස්සේ නැත්තම් ඔයගොල්ලන්ට අඩුපාඩු වගේනේ. විද්‍යා විෂයන්ගේ ස්වරූප දෙකකි. වෙන මාතෘකාවක් ගන්න. විද්‍යා විෂයන්ගේ ස්වරූප දෙකකි. විද්‍යා විෂයන්ගේ ස්වරූප දෙකකි. මේව පාඩම් කරන්න වැඩි බරක් දෙන්න එපා. විභාගයට අහන්න ඒවා. හරි. හැබැයි අර ඔයගොල්ලෝ කවදා හරි කාට හරි උගන්වන්න ගියොත් මේව නැතුව උගන්වන්න එපා. එතකොට හිස්තැන් සමහර ගුරුවරු මේව උගන්වන්නේ නැතුව යනවා. එතකොට ඒ දරුවා කවදාවත් කාගෙන්වත් ඒක දැනගන්නේ නැහැ නේ බා. මම කියලා දෙනවා. හැබැයි කියලා දෙනකොට මම කියනවා මේකට බර තැබීම එච්චර වැඩි කරන්න එපා. විභාගයට අහන්නේ නැහැ. හරිද? ලියන්න. විද්‍යා විෂයන්ගේ පළවෙනි විෂය තමයි ස්වභාවික විද්‍යා විෂය. එහෙම නැත්නම් ශුද්ධ විද්‍යා විෂය. ශුද්ධ විද්‍යා විෂය. ශුද්ධ විද්‍යා විෂය. ලියන්න ඕන. පරීක්ෂණ කාර්යයක් තුළ පරීක්ෂණ පවත්වා
පරීක්ෂණාගාරය තුළ පරීක්ෂණ පවත්වා එම පරීක්ෂණ වලින් ලැබෙන එම පරීක්ෂණ එම පරීක්ෂණ වලින් පසුව ලැබෙන නිරීක්ෂණ මත මේ පරීක්ෂණයෙන් පසු ලැබෙන නිරීක්ෂණ මත තර්කානුකූල නිගමන වලට එළඹෙන විශේෂ ශ්‍රේෂ්ඨයන්ය. එම පරීක්ෂණ වලින් පසු ලැබෙන නිගමන මත තර්කානුකූල නිරීක්ෂණ මත සමාන ලැබෙන නිරීක්ෂණ මත තර්කානුකූල නිගමන වලට එළඹෙන විශේෂ ශ්‍රේෂ්ඨයන්ය. හරි. උදාහරණයක් ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව. ජීව විද්‍යාව, රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව. ඊට සමාජීය විද්‍යාවක් කියන්නේ කවුද කියලා බලමු. සමාජීය විද්‍යාවක්. දෙවෙනි ස්වභාවය තමයි විද්‍යා විෂයන් වල සමාජීය විද්‍යාව. ලියන්න සමාජීය විද්‍යාව යටතේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ සමාජයේ ජීවත් වෙන මිනිසුන්ගේ සජීවී හැසිරීම වර්ධනය කරන සමාජයේ හැසිරෙන ජීවත් වෙන මිනිසුන්ගේ සජීවී හැසිරීම වර්ධනය කරන විශේෂ ශ්‍රේෂ්ඨයන්ය. හරි. මිනිසුන්ගේ ආර්ථිකමය හැසිරීම වර්ධනය කරනවා. උදාහරණ ආර්ථික විද්‍යාව. මිනිසුන්ගේ දේශපාලනික හැසිරීම වර්ධනය කරනවා. දේශපාලන සජීවී හැසිරීම දේශපාලන විද්‍යාව. සමාජීය හැසිරීම වර්ධනය කරනවා සමාජ විද්‍යාව. අපරාධමය ඒ වගේ ක්‍රිමිනල් වගේ සිද්ධි බලනවා අපරාධ විද්‍යාව. අන්තිම කෙනා මනෝමය ගති පැවතුම් භාවයේ හැසිරීම මනෝ විද්‍යාව. හරි දුව අපි යමු ඉස්සරහට. මේ පාර්ට් ටික ගොඩක් කම්මැලි ගතියක් තියෙනවා මම දන්නවා. මේ හැබැයි අද නෑ එච්චර. ගිය සතිය තරම් නෑ. සමහර ගුරුවරු ඉන්නවා පුතේ. හරිද? පළවෙනි මේ පාර්ට් ටික උගන්වන්නේ ආපු ගාම ළමයිට. ඇයි හේතුව? කම්මැලිනේ බා. උත්තර අදර නෑ අපි කම්මැලි නිකන් උන් ටික පටන් ගන්න දෙවෙනි පාඩමෙන්. අයි ගණන් තියෙනවා මරු ආතල්. එතකොට මම අහන්නේ බිත්ති නැග්ගලා හරියනවාද ෆවුන්ඩේෂන් එක නැතුව? මම මේ තාම ඔයගොල්ලන්ට ආර්ථික විද්‍යාව ගැන කියනවා මේක මේ විදියයි මේ විදියයි. එතකොට දැන් ඕගොල්ලන්ට මේ ආර්ථික විද්‍යාවේ දත්ත රැස් කරන හැටි උපකල්පන ගොඩනගනවා. ඒ අදහසක් නැතුව දෙවෙනි පාඩමට කෙලින්ම ගිහිල්ලා පුතේ මෙන්න උපකල්පනය මෙන්න ගාන කියලා කියනවා. එතකොට කිසි අවබෝධයක් නැතුව ඔයගොල්ලෝ උඩට ගිහිල්ලා ගාන හදයි. හැබැයි තේරුමක් දන්නේ නැහැ. ඇයි එහෙම දෙයක් හැදුවේ? ඇයි එහෙම උපකල්පනයක් තියෙන්නේ? ඒ නිසා ඒකයි මම කියන්නේ. සමහර ගුරුවරු අර ටියුෂන් මේ වශයෙන්, ඒ කියන්නේ වාණිජමය පරමාර්ථය වශයෙන් ළමයාව තියාගන්න ඕනිනේ. නැත්තම් ඌට හිතනවානේ අලුතෙන් ආපු ළමයාට හිතනවා අඩේ මූ කම්මැලි උගන්නනවා. කම්මැලි උගන්නනවා නෙවෙයි. උගන්නන්න තියෙන ටික අර තියරිමේ පැත්තට තියෙන්නේ. එතකොට පොඩ්ඩක් අර ඒකාකාරී ස්වභාවයක් තියෙනවා. පොඩි අර යයි ගතියක් තියෙනවා. හරි. හැබැයි ටික ටික රත් වෙද්දි තේරෙයි. හරි. යත් වෙද්දි තේරෙයි ටික ටිකනේ. පරිශි දන්න කොහොමද කියලා ඉස්සරහට යන්න තියෙන තරම්. හරි. ගණිතය ඔය තියෙනවා. ආයේ ඉතින් ඔබෙන් යන්න තියෙනවා ඒවල. අපි යමු ඉස්සරහට. හරි. ඔක හරිනේ. අපි ඉස්සරහට යමු එහෙනම්. මම මේකත් කියලා දුන්නා. මම කියලා දුන්නා. සමාජ විද්‍යාවන් අතර අගරජිනු වෙන්නේ ඇයිද කියලා. දැන් දේශපාලන විද්‍යාව, ඊට පස්සේ මනෝ විද්‍යාව, ඊට පස්සේ අපරාධ විද්‍යාව, මේ වගේ විද්‍යාවන් සමාජ විද්‍යාව, ඔය වගේ විද්‍යා විෂයන් වලට අභිබවා වර්තමානයේ වෙද්දී ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවන් අතර අගරජින කියන තැනක් අරගෙන තියෙනවා. ඔය ප්‍රකාශය කරේ පුතේ අර ගිය සතියේ මම කිව්වා ආර්ථික විද්‍යාඥයෙක් වෙන
කවුද මෙන්න මෙයා? මෙයාම තමයි ඔකට කියලා තියෙන්නේ. හරිද? මෙන්න මේ අංකම තමයි කො මේ ඉන්නේ. මෙන්න මේ ඩයල් එකම තමයි ඔකට කියන්නේ. කවුද? පෝල් සැමුවෙල්සන්. නොබෙල් තියාගලාභී පෝල් සැමුවෙල්සන් තමයි පුතා. ඕකට කියන්නේ කවුද? ආර්ථික විද්‍යාව යනු සමාජ විද්‍යාවන් අතර අගරජිනයි කියන ප්‍රකාශය මෙන්න මෙයාම තමයි ඒකත් කියලා තියෙන්නේ. හරිද? ඕව පාඩම් කරන්න එච්චර යන්න එපා. හරිද? කවුද ඔක කිව්වේ? ඌට මොන මගුලකටද ඒක කියන්නේ හිතුනේ? ඒව හිතන්න එපා. කිව්වා කියලා මම උගන්වන්නේ ඔබට. අර ඔබ දැනගෙන ඉන්න ඕනි. මෙහෙම තමයි අපේ අතීතයේ කෙනෙක් එක්ක ගමනක් යන්න නම් එයාගේ අතීතය දැනගෙන ඉන්න ඕනි. හංගල ගහන්න බෑනේ. ඒ නිසා සියල්ල දැනගෙන ඉස්සරහට යන්න. ඔහොම නැතුව ගිහිල්ලා තමයි පුතේ අර තනින් තනි ඉගෙනගෙන තමයි අර මැදට යනකොට ආර්ථික විද්‍යාව නිකන් මඤ්ඤම් පදනමට යන්නේ. ඇයි බං මෙහෙම රෙද්දක් උනේ? ඇයි මේක මෙහෙම ගත්තේ? දන්නේ නැහැ ඌ කරනවා. සර් ගාන හදනවා ඌ හදනවා. මේව දන්නේ නැතුව බේසික්ස් නැතුව අර නිකන් ලාමක ටින් ටින් වගේ හැමතැනින්ම ඇවිල්ලා පැත්ත පැත්ත චුට්ටි චුට්ටි එකතු කරන්නේ උන්ට තමයි මෙලෝ මගුලක් අර පේපර් ක්‍රියේටිව් වුණාම තේරෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ විධිමත්ව හරියට මුලින් ඉඳන් යන්න. හරි? හරි. ලියන්න ප්‍රධාන මාතෘකාවක්. මේක විභාගෙට අහන්න පුළුවන්. සාමාන්‍ය ඔබගේ වාර විභාගයේ පළවෙනි ප්‍රශ්නයේ යටතේ වුණත් අහන්න පුළුවන්. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයිද? හරිද? එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව අතර අගරජිනක් වෙන්නේ ඇයිද? දැන් ඔයගොල්ලෝ ඇහුවා ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයිද කියලා ඇහුවොත් ඉස්සෙල්ලා කියන සමාජීය විද්‍යාවක් යනු සමායන සමාජීය විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ ඇයිද? සමාජීය විද්‍යාවක් යනු ආර්ථිකයේ මිනිසාගේ සජීවී හැසිරීම පිළිබඳව අධ්‍යයනය කරන විශේෂ ශාස්ත්‍රයයි. ඒකට උදාහරණ යයි ඔය ටික ලිව්වා. ඊට පස්සේ ලියනවා ආර්ථික විද්‍යාව යනු මිනිසුන්ගේ සජීවී ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන විෂයයි. ඉතින් මේ වර්තමානයේ වෙනකොට සමාජ විද්‍යාව අතර අග්‍රජින වෙලා තිනවා යයි ඔය ටික කියලා දාන්න. හරිද? හරි මම දැන් ඒකට උත්තරේ දෙන්නම්. ලියන මාතෘකාව ආර්ථික විද්‍යාව යනු සමාජ විද්‍යාවන් අතර අගරජිනයි. ආර්ථික විද්‍යාව යනු සමාජ විද්‍යාවන් අතර අගරජිනයි. ලියමු. සමාජ විද්‍යාවක් යනු මිනිසාගේ සජීවී හැසිරීම අධ්‍යයනය කරන විෂයන්ය. මිනිසාගේ සජීවී හැසිරීම අධ්‍යයනය කරන විෂයන්ය. ඊට පස්සේ යමු අපි ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ සජීවී ආර්ථික හැසිරීම අධ්‍යයනය කරවයි. ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ සජීවී ආර්ථික හැසිරීම අධ්‍යයනය කරවයි. එබැවින් ආර්ථික විද්‍යාව යනු සමාජීය විද්‍යා විෂයකි. එබැවින් ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්‍යාව මගින් මිනිසාගේ සජීවී ආර්ථිකමය හැසිරීම අධ්‍යයනය කරවයි. එබැවින් ආර්ථික විද්‍යාව යනු සමාජීය විද්‍යා විෂයකි. අපි ඉදිරියට යමු. මීට අමතරව මිනිසාගේ දේශපාලන හැසිරීම දේශපාලන විද්‍යාව මනෝමය හැසිරීම මනෝවිද්‍යාව සමාජීය හැසිරීම සමාජීය විද්‍යාව කියන්නේ ලොකු එක යටතේ තියෙන එක තමයි සමාජ විද්‍යාව. විවිධ අපරාධ සම්බන්ධ හැසිරීම
විවිධ අපරාධ සම්බන්ධ හැසිරීම, අපරාධ පිළිබඳ විද්‍යාව වැනි විෂයන් මගින් අධ්‍යයනය කරයි. අපරාධ පිළිබඳ විද්‍යාව වැනි විෂයන්ගෙන් අධ්‍යයනය කරවයි. හරිද? අපි යමු ඉස්සරහට. මේ ප්‍රශ්නයක් විභාගයට අහන්න පුළුවන් ඔබගේ කියන්නේ වාර විභාගයේ පළවෙනි පාර වාර විභාගයේදී ඔබට ඕන නම් මේ වගේ ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඔය වගේ ලාමක ප්‍රශ්න එන්නේ නැහැ. ඊට වඩා අහන්න දේවල් තියෙන නිසා. හරි. මේක ලියන්න පුළුවන් ඊට පස්සේ අපිට. දැන් අපි කියන්න ඕනේ මේක ඇයි වර්තමානයේ වෙනකොට අගරජින විදියට සලකන්නේ. වර්තමානයේ වෙන විට ආර්ථිකයේ ආර්ථිකයේ හැසිරීම මත දේශපාලන හැසිරීම කමාවක්, මිනිසුන්ගේ මනෝමය හැසිරීම කමාවක්, මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මත අපරාධවල හැසිරීම මනෝමය හැසිරීම කමාවක්, මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මත රටේ අපරාධවල හැසිරීම සියල්ල රඳා පවතී. හරිද? මන්ද මිනිස් භෞතික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වීම මත ඒ කියන්නේ ඔය පේන්නේ නැති මානසික සිතුවිලි, මිනිසුන්ගේ සතුට, මිනිසුන්ගේ මතවාද ඔය සියල්ලම තියෙන්නේ මිනිස්සු කාලද බීලා ජීවත් වුණොත් කියන එක මතනේ. ඒ කියන්නේ භෞතිකව මිනිස්සු තෘප්තිමත් වෙන දේ මත තමයි ඔය මිනිසුන්ගේ හැඟීම්, මිනිසුන්ගේ අදහස්, මිනිසුන්ගේ ආකල්ප, මිනිසුන්ගේ හැසිරීමට සියල්ල තීරණය වෙන්නේ මිනිස්සු සතුටෙන් භෞතිකව ජීවත් වෙන අවශ්‍යතාවයන් වුණාවන් ඉටු වුණාද කියන මත. තේරුණාද? මිනිස්සු පවතින ආණ්ඩුවට පක්ෂ වෙන්නේ ඒ ආණ්ඩුවේ මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් කරොත්. මිනිස්සු අපරාධ වලින් තොර වෙලා ලස්සනට ජීවත් වෙන්න බලන්නේ මිනිසුන්ගේ ආර්ථික තත්ත්ව හොදලා තියෙනවා නම්. මිනිසුන්ගේ මනෝමය භාවයන් ධනාත්මකව තියෙන බලන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව වුණා තෘප්තිමත් වෙනවා නම්. ඉතින් ඒව කරන්නේ ආර්ථික විද්‍යාව. දැන් මන්ද මිනිස් භෞතික අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් වීම මත තෘප්තිමත් වීම මත මේ සියල්ල තීරණය කරයි. එම වුණා තෘප්තිමත් කිරීම පිළිබඳ අධ්‍යයනය කරන්නේ ආර්ථික විද්‍යාව බැවින්
ආර්ථික විද්‍යාව යනු ආර්ථික විද්‍යාව බැවින් ආර්ථික විද්‍යාව යනු තෘප්තිමත් කරන්නේ ආර්ථික විද්‍යාව බැවින් ආර්ථික විද්‍යාව යනු සමාජීය විද්‍යාවන් අතර සමාජීය විද්‍යාවන් අතර සමාජීය විද්‍යාවන් අතර අගරැජින ලෙස නොබෙල් ත්‍යාගලාභී පෝල් නෙවෙයි පෝල් සැමුවල්සන් පෙන්වා දෙයි. හරි. පොඩි දෙයක් කියාගෙන යන්නද අතිරේක දැනුමට වගේ දැන් ඔයාලට එපා වෙනවද දන්නේ නැහැ. හරි. නොබෙල් ත්‍යාගලාභී පෝල් සැමුවල්සන් පෙන්වා. පුතේ ඔය නොබෙල් ත්‍යාගය කියලා තියෙනව නේද? එපා වෙලක් දන්නේ නැහැ දැන් ඉන්නේ. ළමයි අහගෙන තව විනාඩි 20යි තියෙන්නේ. බය වෙන්න එපා. අද මම උගන්වන්න ආපු සියල්ලම නෙවෙයි යම් පමණක් වකතරක් උගන්වලා අවසන් කරන්න අද දවස්. හරි. අහගෙන පැටියෝ. දැන් පොඩි දෙයක් මේක විෂයට අමතරව ගියපු අතිරේක දැනුමක් කියන්නේ. දැන් නොබෙල් ත්‍යාගය කියන එක දන්නවද ඔයගොල්ලෝ? අතිරේක දැනුමට කියන්නේ. හරිද? දැන් මේ මෙහෙමනේ කෙනෙක් ගැන දැනගෙන යනවා නම් උගේ දේවල් ඔක්කොම දැනගන්න ඕනේ. මේ අදින් ඉවරයි මේ ඔක්කොම. හරි. අදින් මේ කම්මැලි පාඩම් සියල්ලම ඉවරයි. මේ අද උගන්වන දේවල් සියල්ලම වගේ විභාගයට අහන්නෙත් නැහැ. එහෙනම් උගන්වන්න මොන මොකටද සර්? උගන්වන්නේදී මේව නොදැන මෙයාගෙන ඉස්සරහට යන්න වැඩක් නැහැ. විද්‍යා විෂයන් සමාජ විද්‍යා විෂයන් ඕවා විභාගේ කෝන් පේපරේ A level වලට අහන එකක් නැති වෙයි. හැබැයි වාර විභාගේ පළවෙනි වාරයට අහන්න පුළුවන් ඉස්කෝලේ. ඇයි හේතුව? ඉස්කෝලේ පළවෙනි වාරයට ගොඩක් විෂයන් උගන්වන්න ඉවර වෙන්නේ නැහනේ. ඒ නිසා මුල් ටික උගන්වන්න පුළුවන්. ඒ වාර විභාගයේදීවත් උඹලා ලකුණු අඩු කරගන්න එපා. නෝන්ඩි නැත්තම්. හරි. හරි අහකට පැටියෝ. මේකයි කතාව. මේ නොබෙල් ත්‍යාගය කියන එක දන්නවද ඔයගොල්ලෝ? යුෂිනී නොබෙල් ත්‍යාගය කියලා කියන පැටියෝ මේ අර නිකන් වැඩෝ මොකක් හරි දැනෙන දෙයක් මේ සමාජය තුල ලෝකයේ තුල කරොත් අලුත් සොයා ගැනීමක් මොනවා හරි අනාවරණයක් මොනවා හරි වැදගත් දෙයක් සමාජීය වශයෙන් පැසසුම් ලබන දෙයක් සිද්ධ කරොත් ඌට ත්‍යාගයක් දෙන එක තමයි නොබෙල් ත්‍යාගය කියලා කියන්නේ. එහෙම දෙන විශේෂ ශාස්ත්‍රයන් කිහිපයක් තියෙනවා. එකක් තමයි ජීව විද්‍යාව ගැන අලුතෙන් මොකක් හරි හොයාගත්තොත් හරි මොකක් හරි සොයා ගැනීමක් කරොත් ඒවා. ඊට පස්සේ රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව. ඔන්න ඔය තුනට දෙනවා. ඒ කියන්නේ අර කියන සමාජීය ස්වභාවික විද්‍යාව විෂයන් තුනටම හම්බ වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවනේ තෙරේසා මව්තුමිය. තෙරේසා මව්තුමිය. තෙරේසා මව්තුමිය කියන්නේ නොබෙල් ත්‍යාගලාභියක්. එතකොට එයා මොකද්ද හොයාගත්තේ? හරි මාරි කියුලිලා එහෙමනම් නොබෙල් ත්‍යාග ගත්තා. ඒගොල්ලෝ රීඩියම් හොයාගෙන ඒ වගේ දේවල් හොයාගෙන ගත්තා. එතකොට නොබෙල් ත්‍යාගය දෙනවා මෙන්න මේ අර තුනට අමතරව සාමය ලෝක සාමය වෙනුවෙන් කැපවිච්ච කට්ටියන්ටත් දෙනවා. හරිද? මේ දවස්වල මටත් දෙන්න හොය ඉන්නේ. හරිද? එතකොට පැටියෝ මේ අපි කියනවා එහෙනම් ශෝක සාමය වෙනුවෙන් දෙනවා. එහෙනම් 4යි. 1යි 2යි 3යි 4යි. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, ලෝක සාමය. තව එකක් තමයි කලාව හා සාහිත්‍ය. විලියම් ෂේක්ස්පියර්ලා එහෙම නේ තේරුණාද? ඒගොල්ලෝ එහෙම සාමාන්‍යයෙන් ඔය කලාව පෝෂණය කරපු කට්ටිය. ඒ වගේ ශ්‍රේෂ්ඨ වලටත් දෙනවා. වර්තමානයේ වෙනකොට 1960 70 දශකයේ වගේ වෙනකොට 60 70 නේ 80 90 වගේ දශක වලට එද්දී කතාවක් එනවා. නෑ දැන් මේක හරියන්නේ නෑ. ආර්ථිකය කියන්නේ තේ හා සමාන වැදගත් එකක්. මොකද ආර්ථිකයට කෙලවුණොත් ඔය කවුරුත් වෙන්නේ නැති. ආර්ථිකය ගැන යම් මේ විශ්ලේෂණාත්මක අනාවරණය කිරීම කරන කට්ටියන්ටත් නොබෙල් ත්‍යාගය පාත්‍ර කරන්න පසුව තීරණය කරායි. ඉතින් ඔය පෝල් සැමුවෙල්සන් එහෙම කට්ටියත් නොබෙල් ත්‍යාග ගත්තේ එහෙමයි. ඒ නිසා සමාජීය විද්‍යාවන්ගෙන් නොබෙල් ත්‍යාග හම්බෙන එකම විෂය පතේ තමයි ආර්ථික විද්‍යාව. ඒ නිසා ඒක අනිත් හැමෝටම වඩා වැදගත් කියලා අපි සලකන්නත් පුළුවන්. හරි. ඔක අතිරේක දැනුමට කිව්වේ. හොඳද? හරි. අපි යමු එහෙනම් ඔන්න ඔතනින් බොසා අපි අවසන් කරනවා අම්මෝ. ඒ සියල්ල අවසානයි මේකත් එක්ක. මේක පොඩ්ඩක් අර MCQ වලට එහෙම ආන්න පුළුවන්. ලියන්න අවසාන මාතෘකාව. හරිද? ඔව් අවසාන මාතෘකාව. මෙතන මේක කරමු. අද දවසේ ඊට වඩා කියලා දුන්නොත් උඹලා මට ගහලා එලවනවා. හරි. ලියන්න පුතේ. තව තියෙනවා මම උගන්වන්න බලාගෙන ආවා. නමුත් ඔයාලට තියෙන මට තේරෙනවා අද දවස් පොඩක් කියලා දීපු ටික ඒකාකාරී වැඩි නිසා තව ගොඩක් තියෙනවා මේ යථාන රූපී අභිමතාන රූපී. අපි ඒක ලබන සතියේ තියාගමු. මොකද ඒක හරිය ලස්සනට කතා කරන්න ඕනි දෙයක්. හරිද? මේ ඉන්නේ සෙට් එක. අපිට කතා කරන්න තියෙන දේශපාලන වශයෙන් කතා කරන මාතෘකාවේ
අපිට ලස්සන මාතෘකා ටිකක් තියෙනවා. නමුත් ඒක මම අද දවසේ කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ කතා කරොත් ඔබට එපා වෙන සිද්ධියක් තියෙනවා. හරි මම දන්නවා ඒ නිසා. අපි යමු පැටියෝ එහෙනම් මොකද අපි කතා කරමු හිටියේ? මේක නෙමෙයි. හරි ගන්න අද දවසේ අවසාන මාතෘකාව ආර්ථික විද්‍යාවේ හැදෑරීමේ වැදගත්කම ඇලීරක් ප්‍රයෝජන. ආර්ථික විද්‍යාව හැදෑරීමේ වැදගත්කම ඇලීරක් ප්‍රයෝජන. වැදගත්කම ඇලීරක් ප්‍රයෝජන. හරි අපි යමු. Importance of economics. ආර්ථික විද්‍යාවේ වැදගත්කම. Importance of economics. ගන්න එක. හරි අපි යමු පුතේ. Importance of economics කියලා කියද්දී පළවෙනි එක තමයි පුතේ ආර්ථික විද්‍යාව වගේ විෂයක් හදාරුණාට පස්සේ ඒක මගින් අපිට පුළුවන් ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න. ආණ්ඩුවේ පරිපාලන තීරණය ගන්න. දැන් ඔයගොල්ලෝ කතා කරගෙන යද්දී ඔයගොල්ලෝගේ 8 වෙනි පාඩම වගේ තියෙන්නේ රාජ්‍ය ආර්ථිකය කියලා. ආණ්ඩුව කොහොමද ආර්ථිකය පාලනය කරන්නේ? ඔබ දන්නවා දේශපාලන විද්‍යාව කියන්නේම ආර්ථිකය මත රඳා පවතින දෙයක්. ආර්ථික විද්‍යාව රාජ්‍ය පරිපාලනයට වැදගත් වෙනවා. මොකද රටක් ආර්ථිකය වර්ධනය කරන්න ඕනේ. එහෙම නැත්නම් දේශපාලනය අසාර්ථකයි. රජය අසාර්ථකයි. රාජ්‍ය පරිපාලනයේදී වැදගත් වීම. ඊට පස්සේ තාර්කික පුරවැසියෙක් ලෙස කටයුතු කිරීමට වැදගත් වීම. ඔබ පරිභෝජනයක් කරද්දී ඔබ ලියන්න මම පැහැදිලි කරන්නේ අතරතුර ඔබ දන්නවා ඔයාට හැමදේම පරිභෝජනය කරන්න බෑ. ඔබගේ උවමනාවල් නම් අසීමිතයි. හැබැයි ඒ උවමනා අසීමිත වුණාට ඔයාට ඒකෙන් සපුරා ගන්න වෙන්නේ ඊට 14ක් විතරයි. එහෙනම් ඔබ තාර්කිකව වෙළඳ පොළට ගිහිල්ලා පාරිභෝගිකයෙක් විදියට තෝරා ගැනීම කරද්දී ඔබ ගන්න තෝරා ගැනීම තුළ ඔබ අහිමි කරගන්නේ කුමක්ද? ඒ අහිමි කරගැනීමේ වටිනාකම ආවස්තික පිරිවැය ඒ කියන්නේ නැති කරගන්න ඊළඟ දේ ගැන අපි කතා කරනවා. ලබන සතියවල ඔබ කතා කරන්න යන්නේ ඒක ගැන. ඉතින් මේ අදින් ඔය තියෙන ලාමක ටින් ගති සියල්ල ඉවරයි. ලබන සතිය දැන් තමයි අපිට ගණන් හදන්න ලබන සතිය නෙවෙයි ඊගාව සතිය වගේ තමයි ගණන් හදන්න එන්නේ. නමුත් ගණන් හැදීමේ පළවෙනි පාර්ට් එක විදියට අවස්තික පිරිවැය එහෙම නැත්නම් කොස්ටින් කියන පාර්ට් එකේ තියරි පාර්ට් එක ලබන සතිය වෙද්දී ඉවර කරන්න බලනවා. ඉතින් ඔබ තාර්කිකව තීන්දුව ගන්නවා. මම මේක තෝරාගත්තොත් මට මෙච්චර අහිමි වෙනවා. එතකොට ඒක ලාභදායිද? මේක අලාභයිද? මේ හොඳ තෝරා ගැනීමක්ද? මේ කොච්චර ලාභයක් තියනවද? බැලු බැලමට අතින් මෙච්චරක් ගියාට තව මේ තව වියදම් වෙන්නේ තව කොච්චර තියනවද? මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා පැටියෝ තාර්කික පුරවැසියෙක් වෙන්න ඔබ. තාර්කික පාරිභෝගිකයෙක් වෙන්න. හරිද? එහෙනම් ලියන්න 3 ආර්ථික සංසිද්ධීන් වඩා හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම. ආර්ථික සංසිද්ධීන් වඩා හොඳින් තේරුම් ගැනීමට වැදගත් වීම. මොකද්ද මේ සංසිද්ධියක් කියන්නේ? ඔයාලා ওই වචනේ හුරු නෑනේ. ඕනනම් පැන්සුලින් ලියන සංසිද්ධියක් කියන්නේ සිදුවීමක්. මොකක් හරි සිද්ධ වෙන දෙයක්. බඩු මිල ඉහළ ගියා. ඔයාලා තේරුම් ගන්න යන්නේ මොකද්ද බඩු මිල ඉහළ යන්න හේතුව? දැන් ඔන්න නියගයක් ඇති වෙනවා. නියගෙන් පස්සේ ඊළඟට වෙන්න යන්නේ මොකද්ද කියලා අදහස තියෙන්න ඕනේ. දැන් මේ බඩුවේ මිල ඉහළ ගියොත් ඊළඟට ඉහළ යන බඩු මිල මොනවාද? ඊළඟට වාසි ලැබෙන්නේ මොන වගේ ශේෂ්ත්‍රවලටද? දැන් උදාහරණයක් විදිහට බඩු මිල ඉහළ යන එක අවාසි වෙනවා වගේම වාසිදායක වෙන දේවලුත් තියෙනවා. පැතිකඩක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මාළු මිල ඉහළ යන එක කුකුල් මස් වෙලෙන්දට හොඳයි. එතකොට සමහර භාණ්ඩ තියෙනවා වෙන කොහෙවත් බඩුවක් ඉහළ යන්නේ අපිට තමයි ඒකට ෂොට් එක වදින්නේ. ඉතින් මේ පාඩම් ඉස්සරහට ඔබට හම්බ වෙනවා. ඒ නිසා සිද්ධියක් වුණාට පස්සේ ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මොනවාද ඊළඟට වෙන්න යන්නේ. මේ විෂය කියන්නේ ඒක ඉස්සරහට ඉගෙනගෙන යද්දි තමයි ඔයගොල්ලන්ට ඒ දැනුම හම්බ වෙන්නේ.
හරිද? ඊළඟට ඔබ නිෂ්පාදකයෙක් නම්, ඔබ පරිභෝගිකයෙක් නම්, ඔය ආණ්ඩුව නම්, ඔය ආයෝජකයෙක් නම්, ආයෝජකයෙක් කියන පුතේ ලාභ ලබන්න බලාගෙන එක තැන්වල සල්ලි දාන්නේ. එතකොට ඔයා සල්ලි දානකොට පාඩු ලබන්න දාන්නේ නැහැ. ලාභ ලබන්න බලාගෙන දාන්නේ. එහෙම දානකොට මේ විෂය එක තමයි ඔයා එක අධ්‍යයනය කරන්නේ. මෙතනට සල්ලි දාන එක හොඳයිද? දැනට වාසිදායක වුණත් තව මාසකින් දෙකකින් ඕක කඩා වැටෙයිද? ඉතින් ඒව අධ්‍යයනය කරන්න හොඳ දැනුමක් ඕනේ. ඒ දැනුම තමයි ඒ විෂයට අවශ්‍ය කරන විෂයානුකූල තීරිස් තමයි මේ සබ්ජෙක්ට් එකෙන් දෙන්නේ. ලියන්න. නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, ආයෝජකයන් සහ ආණ්ඩුව. නිෂ්පාදකයන්, පාරිභෝගිකයන්, ආයෝජකයන් සහ ආණ්ඩුව. තීරණ ගැනීමට වැදගත් වීම. ආණ්ඩුවට තීරණ ගැනීමට වැදගත් වීම. ඊළඟට අවසාන ටික තියන්න පුතේ. ඡන්දදායකයන්ට ඡන්දය භාවිතා කිරීමේදී වැදගත් වීම. ඒ කියන්නේ ඡන්ද දාන හැටි මේක කියලා දෙන්නේ නැහැ. හැබැයි ඔබට ඔබගේ දේශපාලඥයා මොන වගේ පොරොන්දුද දීලා තියෙන්නේ? ඔහු ආර්ථිකය පිළිබඳව දක්වන අදහස කුමක්ද? කලින් රට පාලනය කරා නම් ඔවුන් රට හොඳට පාලනය කරාද? ආර්ථික වශයෙන් හොඳ ප්‍රගතියක් අත් කරගත්තද? අර ඔබගේ හදවත කියන කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන තැන ඉඳගෙන නෙවෙයි. ඔවුන් හරියට පොරොන්දු ඉෂ්ට කරාද? ආර්ථික මුහුණුවරකින් ඔබ ඡන්දය භාවිතා කරන්න පුළුවන්. තාර්කික ඡන්දදායකයෙකු ලෙස ඡන්දය භාවිතා කිරීමට වැදගත් වීම. ඊළඟට පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව සිතා තීරණ ගත හැකි වීම. සිරාට මේ කෝන් වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්න පස්සේ ඔය හොර වැඩ එහෙම අල්ලන්න පුළුවන්. කොල්ල හැම දෙක තුන රන් කරනවද කෙල්ල එහෙම මං එහෙම කරලා තියෙනවා. සිරාට මං එන ගොන් ඉස්සර මට O level වැඩි තිබ්බේ නැහැ. A level කරන කාලේ ළමයෙක් හිටියා. ඒ කියන්නේ කිසිම විදිහකට මට ක්ලික් වෙන්නේ නැති ඒවා පවා ක්ලික් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ විෂයත් එක්ක ඇත්තටම මොලේ ධාරිතාව ලොකු වෙනවා ඈ. ඒ කියන්නේ මේ එහෙම මම විහිළුවට කියන ගන්නේ සීරියස්ලි සාමාන්‍යයෙන් පුතේ ඔලුවක මෙමරි එක රැදෙන්නේ ඔය තියෙන මේ කැපැසිටි එක රැදෙන්නේ ඔලුවේ තියෙන ගැටිති ප්‍රමාණයත් එක්ක. මස්තිෂ්කයේ තියෙන ගැටිති ප්‍රමාණයත් එක්ක. එතකොට මේ වගේ සබ්ජෙක්ට්ස් තියෙනවා නේද? එකොන් වගේ සබ්ජෙක්ට් ඒවා තාර්කික සබ්ජෙක්ට් නේ. එතකොට තාර්කික සබ්ජෙක්ට් එකක තියරියක් ඔයා තේරුම් ගන්න උත්සාහයක් තියෙනවානේ. ඒ උත්සාහයත් එක්ක මොලේ තියෙන ගැටිති ප්‍රමාණ වැඩි වෙනවා. එතකොට ඕනිම වෙනාවක ඔයාලට ප්‍රොබ්ලම් සෝල්වින් කියන මේක හරියට මේ විෂය කරොත් මම කියන්නේ නිකන් අපතේක් විදියට කරොත් හරියන්නේ නැහැ. සීරියස්ලි මෙවැනි සබ්ජෙක්ට් ගණන් මැතමැටික්ස් ඒ වගේම මේ තාර්කානුකූල සබ්ජෙක්ට්ස් කියන්නේ මේක එක පැත්තක් හිතද්දි තව පැත්තක් කියලා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේවා තාර්කයි. මෙවැනි සබ්ජෙක්ට්ස් තුලින් අර වාගේ මොලේ තියෙන කැපැසිටි එක එහෙම නැත්නම් ගැටිති ප්‍රමාණ වැඩි වෙන සබ්ජෙක්ට්ස් මේවා. තාර්කිකයිනේ. එතකොට මේවා ලොජික්ස්. එතකොට මේ සබ්ජෙක්ට් ඔස්සේ ඉදිරියට යනකොට ඕගොල්ලොන්ට තියෙන්නේ අර මොලේ ගැටිති ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයාගේ තාර්කික බුද්ධිය, විඥානය ඔයාගේ සිතීමේ අර සිද්ධි එක එක පාස්තර හිතන එක සීරියස්ලි පුළුවන්. ඒක මම මගේ ජීවිතය තුළ මම වෙනසක් පරිවර්තනයක් දැකලා තියෙනවා මගේ ජීවිතයේ සමහර තැන්වල. සාමාන්‍ය කෙනෙක්ට තේරෙනවට වඩා මට සමහර ඒවා ක්ලික් වෙනවා. ඒ කියන්නේ මම පොර කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මට කලින් හෝම්වර්ක් දෙවල් තිබ්බේ නෑ. හැබැයි අර මේ සබ්ජෙක්ට් එක තුල ජීවත් වෙලා පාඩම් කරලා මේකේ තියෙන සමහර දේවල් තේරුම් ගන්න දීපු ප්‍රයන්තයත් එක්ක ඔටෝමැටිකලි ඒව ලැබෙනවා. තේරුණාද? අර සාමාන්‍ය කෙනෙක්ට එකපාර ක්ලික් වෙනවට වඩා මේ සබ්ජෙක්ට් එක හරියට කරන දරුවෙක්ගේ මොලේ ගැටිති ප්‍රමාණය සහ ඒගොල්ලන්ට අර ප්‍රොබ්ලම් සෝල්වින් සොලියුෂන් එක ඉක්මන ස්පීඩ් අප් කරන්න පුළුවන් අනිත් අයට වඩා. තේරුණාද? ඒක ඔබටත් ඒ විදිහට මත් කරගන්න පුළුවන් වේවා සහ වෙන්න ඕනි කියන එක තමයි මම කියන්නේ. හරිද? තාර්කිකව අධ්‍යයනය කරනවා. අවසාන වශයෙන් පුතේ පුද්ගලයන්ට වඩා හොඳ තීරණ. දැන් ඔයගොල්ලෝ දන්නවා තීරණයක් ගද්දි මොකද්ද නැති වෙන්නේ? මොකද්ද හරිම දේ? ඒ හරිම දේ වුණත් ඒ වෙනුවෙන් කොච්චර දේවල් නැති වෙනවද? ලබන සතිවල තමයි අපි හරියටම පටන් ගන්න කතා කරන්න. අද දවසේ අපි මෙතනින් ආර්ථික විද්‍යාව හැදින්වීම ඉවරයි. හරිද? ආර්ථික විද්‍යාව හඳුනා ගැනීම ටික ඉවරයි අදින්. හරිද? අද තමයි අපි හලෝ ඔය ආර්ථික විද්‍යාවද ඔයාගේ ප්‍රයෝජනද ඔයා සමාජ විද්‍යාවක්ද ඔයා ඇත්තද අගරජිනද ඕනේ සෝයි අපි අදින් කතා කරලා ඉවරයි. ඔන්න ලබන සතිය දැන් අපි කතා කරන්න යන්නේ කෙලින්ම concept
මේ concept එක මේ concept එක මේ concept එක මේ concept එක මේ concept අතර තියෙන සම්බන්ධය කෙලින් මෙතනින් එහාට සියල්ල පේපර් එකට අනිවාර්යෙන් ෂුවර් ෂොට් ඇවිල්ලා තියෙනවා තියෙන්නේ. මෙතනට එනකන් ඒව සාමාන්‍යයෙන් අර කියන්නේ එයාව හඳුනාගත්ත හලෝ හායි කියන්න හායි හලෝ හලෝ එහෙම කියන සීන් එකක් තමයි මෙතන තිබ්බේ. අවසාන එක නා ලියන්න. පුද්ගලයන්ට වඩා හොඳ තෝරා ගැනීමේ තීරණ. පුද්ගලයන්ට වඩා හොඳ තෝරා ගැනීමේ තීරණ වරහන් ඇතුළත කියන්න රැකියාවක් තෝරා ගැනීම. ඒ කියන්නේ මේ රැකියාවට ගියොත් අර රැකියාව නැති වෙනවද? ඒ වගේ විශ්ලේෂණය කරන්න පුළුවන්. ව්‍යාපාර සහ පරිභෝජනය. ඒ වගේ තීරණ ඕනිම එකක්. වඩා හොඳ තෝරා ගැනීමේ තීරණ රැකියාව ව්‍යාපාර පරිභෝජන වරහන් වහන්න ගැනීමට ප්‍රයෝජනවත් වීම. හම්මෝ හරි සුදු එහෙනම් ඔන්න අද දවසේ මම තව දේවල් කතා කරන්න බලාගෙන තමයි ආවේ. හැබැයි මම දන්නවා දරුවෙක්ට දරා ගැනීමේ ශක්තියක් තියෙනවා. ඉතින් හෙට නෙමෙයි සමහරවිට ලබන සතියේ බදාදා වෙනකොට අපි යථානුරූපීත්වය, අභිමතානුරූපීත්වය ගැන කතා කරන්න යනවා. හරිද? සජිත් ප්‍රේමදාසල මගේ ආදමී කියනවා නාමේ මම අද දවසේ කියන්න යනවා. මේ රටේ අපරාධ වල වැඩි වෙනවා. මොකක්ද මේ වෙන්නේ? හරි ඊට පස්සේ පැත්තේ කියනවා අනුර කුමාර ඇවිල්ලා කල්පනා කරලා බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ. හැබැයි අපි ඔරු අල්ලද්දි කෙදිරි ගන්න හදන්න එපා. අල්ලද්දි කෙදිරි ගන්න එපා. ආයෙත් දෙනවා ලොවෙත් නැති වෙන්නේ. කල්පනා කරලා බලන්න. ওই විදිහට කට්ටිය එක එක කතා කියනවානේ. මගේ පියාණන්ගේ නාමයෙන්. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ඇක්චුවලි රට වැල්පාලෙමින් එතර කරන්න තමයි තියෙන්නේ. අපි ආවුලුනේ දැන් නම් බෑ මේ මිනිස්සයාට. හරි අපි ආවුලුනේ අපි ඉන්න කාලේ. ඉතින් මේ දේශපාලඥයෝ කියන කතා මොන වගේ කතාවද? හැබැයි හරියට නිශ්චිතව යම් කෙනෙක් කියන කතාව යථානුරූපීත්වය මොන වගේද? මේවා විභාගෙට අනිවාර්යයෙන්ම MCQs වෙන පැති. හරිද? ඇවිල්ලා තියෙන පැති. පළවෙනි ප්‍රශ්නේ බොහෝ වෙලාවට යථානුරූපී අභිමතානුරූපී පැත්තට තමයි බර වෙන්නේ. බොහෝ උරුදු වල. හරි එහෙම නැත්නම් ඊළඟට අපි කතා කරන්න යනවා. හරිද? ලබන සතිය වෙනකොට අපි ඊළඟට කතා කරන්න යනවා. ලබන සතිය අපි කතා කරලා ඊට පස්සේ සාර්ව සූක්ෂම ආර්ථික විද්‍යාව ගැන. සාර්ව සූක්ෂම ආර්ථික විද්‍යාව. හරිද? ඉතින් ඊට පස්සේ මම අද දවසේ ওই දෙක කරන්න හිටියේ. නමුත් ලබන සතිය වෙනකොට අපි ප්‍රධාන මාතෘකාවට යනවා. ආර්ථික විද්‍යාව පදනම හිඟකම ගැන. හරිද? ඒ වගේම හිඟත්කමත් එක්ක තෝරා ගැනීම කරන්නේ කොහොමද? සහ මේක තමයි බබා අපිට ගණන් හදන්න සහ ආර්ථික විද්‍යාවේ දිගටම යන කොටසක් තමයි පිරිවැය ආවාස්තික පිරිවැය. ඉතින් ඔය ප්‍රධාන සබ්ජෙක්ට් මාතෘකා තුන තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මම කියනවා ලබන සතියේ පන්ති මිස් කරගන්න එපා. පුළුවන් නම් YouTube live එකේ නැතුව Zoom live එකට එන්න. මොකද මම පාඩම් කරනවා. ලබන සතියේ දැන් පන්තියේ පාඩම් කරනවා. ඔය හිඟකම ගැන පන්තියේදීම පාඩම් ගන්නවා. තෝරා ගැනීම ගැන පන්තියේ පාඩම් ගන්නවා. සහ ඒකට සූදානම් වෙලා ඉන්න. තව කවුරු හරි අලුතෙන් එනවා නම් ලබන සතියේ තමයි අන්තිම දවස පැටියෝ. මොකද හිඟකම තෝරා ගැනීම අවස්ථික ප්‍රිය වගේ දේවල් පටන් ගත්තට පස්සේ අනේ එන්න එපා. ආවොත් ඔයගොල්ලෝට තේරෙන්නේ මම කියලා දෙන එක තේරෙන්නේ නැහැ කියලා. ඇයි ටික මුල නැතුවනේ වදින්නේ. හරි. එහෙනම් අද දවසේ මම අවසන් කරන්න යන්නේ. මට කියන්න අද දවසේ කියලා දීපේව තේරුණාද කියලා? ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක් නෙවෙයි විද්‍යාවක්. හැබැයි සමහරු කිව්වා ආර්ථික විද්‍යාව කියන්නේ කලාවක් වගේම විද්‍යාවක්. ඇයි කලාවක් නෙවෙයි කියලා කියන්නේ? කලාවක හේතුවක් නිසා ඵලයක් ඇතිවීමක් දකින්න බෑ. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ෆීලින් එකක් තමයි තියෙන්නේ. එකම පුද්ගලයාට සින්දුවක් වෙන විවිධ ආකාරයක ෆීල් වෙන්න පුළුවන් එක එක පුද්ගලයාට. හැබැයි විද්‍යා විෂයක තියෙන්නේ හේතුවක් නිසා ඵලයක් ඇති වෙලා සාධක මත ඇති වෙනවා කියන තර්කයක්. ඒ නිසා විද්‍යා විෂයක වගේ කලා විෂයක නැති නිසා මේක කලාවක් නෙවෙයි. හැබැයි ආර්ථික විද්‍යාවදී විද්‍යා විෂයක් කියන්නේ විද්‍යා විෂයක දත් රැස් කිරීම, දත් පරීක්ෂා කිරීම, විද්‍යාත්මක නිගමනට එළඹීම වගේ ලක්ෂණ. සාධකයක් නිසා, කියන්නේ හේතුවක් නිසා යම් ඵලයක් හට ගැනීම කියන විද්‍යා විෂයේ සාධක එහිම් පිටින් ආර්ථික විද්‍යා විෂය තුලක් තියෙනවා. හැබැයි වැදගත්ම දේ මේක විද්‍යාගාරයක් තුල බලන්න බෑ. ඒ නිසා මේක ස්වභාවික විද්‍යාවක් නෙවෙයි, සමාජීය විද්‍යාවක්. සමාජ විද්‍යාවන් අතර අගරජින තමයි මේ ආර්ථික විද්‍යාව. ඒ වගේම ආර්ථික විද්‍යාව කියලා කියද්දී අපි කතා කරා මේකේ වැදගත්කම් මොනවාද? ඉතින් අද දවසේ අපේ කතාව වෙන්ුනේ මෙන්න මේ විද්‍යාව, කලාව සහ සමාජ විද්‍යාව, සමාජීය විද්‍යාව අගරජින කියන කතාන්දරත් එක්ක. ওই ටික තමයි කියන්නේ. එහෙනම් ලබන සතියේත් අපි හවස 7ට හමු වෙමු බදාදට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ජේසු පිටයි නැවත හමු වෙමු ලබන බදාදා. එහෙනම් බයි. ඕකේ.